හැමදාම සැප තියෙන්නෙත් නැහැ. හැමදාම දුක තියෙන්නෙත් නැහැ. සැප කියන එක නැත්තේත් නැහැ. දුක කියන එක නැත්තේත් නැහැ. මොකද මගේ ජීවිතේ මං කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඩුම තරමේ මේ බණ ටික ඇහුවා කියලා ඔබ මට ගරු කරાવી. මං යනකොට මට වඳීවි. නේ මං බණ ඇහුවා කියලා මට ප්‍රශංසා කරේ. කවදාවත් මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ බණ ටික කියලා ඉවර වෙලා නැගිටලා යද්දී ඔබ අහක බලාගෙන හිටියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට ප්‍රශ්නයක් නැහැ. ඔබ මාගේ අහක බලාගෙන යනකොට මට දොස් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද මං ඒව මගේ ප්‍රශ්න කරගන්නේ නැති නිසා. අපි උපතින් බෞද්ධ වෙච්ච නිසාද බෞද්ධ වෙන්න ඕනේ? එහෙම නැහැ නේ. අපේ අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා අපි බෞද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ බෞද්ධ කියලා අපි බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ප්‍රතිඵල තියෙන, ප්‍රයෝජන තියෙන වැදගත් තැන තමයි අපි අල්ලගන්න ඕනේ නේ. එතන තමයි තෝරගන්න ඕනේ. එතකොට ඒක බෞද්ධ නම් බෞද්ධ නේ, වෙන තැනක් නම් ඒ වැදගත් විදිහ අපි හොයලා බලලා ප්‍රයෝජන තියෙන තැන ජීවිතේට එකතු කරගන්න ඕනේ. මොකද අපි ඉස්සෙල්ලම ආගමකට බෙදෙන්න කලින් මිනිස්සු වෙලා ඉපදිච්ච නිසානේ. එතකොට අපිට ප්‍රයෝජනවත් තැන අපි තෝරගන්න ඕනේ. එතෙන්දී දැන් බෞද්ධ විදිහටනේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය තෝරා ගැනීම තුල තියෙන්නේ දැන් ලෝකේ තියෙන ඔය ගොඩාක් ආගම්වල කියලා දෙන දර්ශනය මොකද? කියන්නේ ඒ ගොඩාක් ආගම්වල උගන්වන්නේ එක්කෝ එන ප්‍රශ්න හංගන්න නේ. කියන්නේ ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ හංගන්න. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ වෙන කොහේ හරි පිටින් දාන්න. දැන් උදාහරණයක් විදිහට එකක් තමයි ග්‍රහපල නේ. අපි ඒකෙන් මොකද කරන්නේ? අපිට දැන් මම හිතන්නේ පෘථුවියට වඩා බිලියන මට මතක නෑ හරියට බිලියන 30000 ගාණක් කිලෝමීටර් බිලියන 30000 ගාණක් ඈතින් තමයි මං හිතන විදිහට සෙනසුරු ග්‍රහලෝකේ තියෙන්නේ. ඒතර සෙනසුරු ග්‍රහලෝකේ පෘථිවියත් එක්ක ඒ වගේ ගොඩාක් දුරකින් තියෙන්නේ. අපේ මේ ලෝකෙට කිසිම සම්බන්ධයකුත් නැහැ. හැබැයි සෙනසුරුගේ ප්‍රධාන රාජකාරිය මොකද්ද? අපිව ලෙඩ කරන එක නේ. අපිට දුක් කරදර ගෙනල්ලා දෙන එක. කරන රස්සා ටික නැති කරලා දාන එක නේ. අපිව ලෙඩ කරන එක, අපිට මරණය ගෙනල්ලා දෙන එක තමයි මේ කිලෝමීටර් බිලියන ගානකට එහා තියෙන සෙනසුරුගේ වැඩේ. ඒ කියන්නේ අපේ අය හිතන් ඉන්න හැටි. හරිද? එතකොට අර ඒ ඉගැන්වීම තුල ඒ එකක්. ඒකෙදි කියන්නේ මොකද්ද? දැන් මට මොකක් හරි ලෙඩක් දුකක් හැදෙනවා නම් ඒකට හේතුව කවුද? සෙනසුරු ග්‍රහලෝකේනේ. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ ඒ පිටින් දානවා. දැන් ඇත්තටම මට ලෙඩක් හැදෙනවා නම් ඒකට හේතුව කවුද? මමමනේ. හරිද? දැන් ඒ වගේ අර විවිධ ආගම්වල තියෙන්නේ එක්ක ප්‍රශ්නේ වෙන මොකක් හරි පිටින් දානවා. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කියන්නේ ඔයා මේකට පූජාවක් තියන්න වඳින්න ඊට පස්සේ ලැබෙනවා නේ. ඔබ දැන් බෞද්ධ නම් අපි හිතමු බුදුහාඳුරන්ට වැඳලා මෙහෙම පූජාවක් තියන්න ලැබෙනවා. ඒ මත දැන් ඒක අපිත් නැතුව නෙවෙයි. අපිත් තියනවනේ එහෙමනේ. අපිත් ඔය සමහරලාට ඉන්නවද බෝධි පූජා, බුද්ධ පූජා තියපු නැති අය? නෑ නේ. අපි හැමෝම තියලා තියනවානේ. දැන් හිතන්න ඔය විභාගයකට එහෙම පූජාවක් තියවම අපි බුදුහාඳුරන්ටත් ඇවිල්ලා කියනවා බුදුහානේ පුළුවන් නම් පුතා ශිෂ්‍යත්වයේ පාස් කරලා දෙන්න. අපි ඒකට බෝධි පූජාව, බුද්ධ පූජාව තියනවා. වැඩේ කළා දුන්නොතින් මාස 3කින් ඇවිල්ලා බල්බ් එකක් දෙනවා කියලා නැද්ද? තියනානේ. ඒකට තමයි කියන බාහිර වෙනවා කියන්නේ නේ. අපි මේකෙන් කරන්නේ ගනුදෙනුවක්. බුදුහාඳුරුත් එක්කත් ගනුදෙනු කරනවානේ. අපි ඩීල් එකක් ගහනවා. වැඩේ කළා දුන්නොත් බල්බ් එකක්. මේ හරි බලන්නකෝ අපි කොයි තැනකද ඉන්නේ කියලා. එතකොට බුදුදහම එහෙම එකක් නැහැ. වැඳලා ඉල්ලුවොත් ලැබෙන දහමක් නෙවෙයි මේක නේ. හරිද? ගොඩක් ආගම් කියන්නේ ඒක වඳින්න ලැබෙයි නේ. ඔබේ දෙවියන් වහන්සේට, බුදුන් වහන්සේට හෝ ඒ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරන්න ලැබෙයි. එහෙමනේ උගන්වන්නේ. එක්ක ප්‍රශ්නෙන් පැනලා යන්න, එක්ක වැඳලා දේවල් ඉල්ල ගන්න. හැබැයි බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙන්නේ වැඳලා ඉල්ල ගැනීමක් නෙවෙයි. ප්‍රශ්න වලින් පැනලා යාමක් නෙවෙයි. බුදුහාඳුරු ගන්නන්නේ මොකද්ද? ප්‍රශ්න වලට සූදානම් වෙන එක නේ. ඒකයි බුදුදහම වෙනස් වෙන්නේ. බුදුදහම බුදුහාඳුරු කොහෙවත් කියන්නේ ප්‍රශ්න නැහැ කියන එක. උන්වහන්සේ කොහෙවත් මේවා හැංගුවේ නැහැ. මේ හැම දෙයකටම මොකද කරේ? අපිව සූදානම් කරා. අපි ඇත්තටම ඕකට කැමති නැහැ. අපි කැමති මොකද්ද? මේ අපිට එන ප්‍රශ්න ටික හංගලා දාන්න. ඒකනේ බෞද්ධ වුණත් වැඩි හරියක් මේ දේවාල පස්සේ එහෙම යන්නේ වැඩියෙන්ම හොයලා බලන්නේ කවුද? බෞද්ධයෝ. වැඩියෙන්ම විශ්වාස ගමේ පන්සලේ හාමුදුරුවෝද නැත්නම් කේන්දරේ බලන කපු මහත්තයද? විශ්වාස කවුද?
හිතන්න කේන්දරේ බලලා ඉවරලා කියනවා මෙහෙම. තියනවා අපලයක්. මේ අපලේ හැටියට නම් මැරෙනවම තමයි. හරිද? මාරාන්තික අපලයක්. මරණයෙන් ගැලවෙන්න නම් ඉක්මනට උපසම්පදා හාමුදුරුවරු 19ක් වඩම්මලා ගෙදර දානයක් දෙන්න. ඔය කේන්දරේ බලන මහත්තයා තමයි දැන් කියන්නේ. ඔයත් දැන් එනවා පන්සලට. ඇවිල්ලා නායක හාමුදුරන්ට කියනවා හාමුදුරුවනේ කේන්දරේ බලලා කිව්ව උපසම්පදා හාමුදුරුව 19ක් වඩම්මලා දානෙ දෙන්න නැත්තම් මම මැරෙනවා. ඒ නිසා මාරාන්තික අපලයක් තියෙනවා දානෙ දෙන්න ඕනේ මෙදාට මෙහෙම කරමු. හැබැයි බුද්ධ දේශනාව අනුව නායක හාමුදුරුව කියනවා බුදුහාඳුර දේශනා කළා තියේද මේකේ මේ උපසම්පදා හාඳුරුන්ට දන් දෙන්න පොඩි හාඳුරුන්ට දන් දෙන්න එහෙම බෙදලා තියේද නැහැ. මහා සංඝරත්නය කියද්දි උපසම්පදාද නැද්ද ලොකු හාඳුරුද පොඩි හාඳුරුද එහෙම එකක් තියනවද නැහැ. මහා සංඝරත්නයනේ. ඒතර ඒ නිසා නායක හාමුදුරුව කියනවා බුදුහාඳුරන්ගේ බුද්ධ දේශනාව අනුව මහා සංඝරත්නය කියන්නේ උපසම්පදා හාඳුල විතරක් නෙවෙයි. පන්සලේ උපසම්පදා හාඳුරුව 19ක් මෙහෙම හොයාගන්න බෑ. ඒ නිසා සාමණේර හාමුදුරුව 5 නමකුයි උපසම්පදා හාමුදුරුව 5 නමකුයි එක්ක අපි දානේ දෙමු. මොකෝ කරන්නේ? දානේ කරනවද නැත්නම් හාමුදුරනේ අපි වෙන පන්සලකින් කරගන්නම් කියලා යනවද? මොකෝ කියන්නේ? අනිවාර්යෙන් අපි කියන්නේ මොකද්ද? එහෙනම් ඔබ වහන්සේට පුළුවන් උපසම්පදා 5 නම එදාට දෙන්න ඉතුරු 5 නම අපි හොයාගන්නම්. එතකොට අපිට දැන් වැඩිම විශ්වාස කවුද? නායක අහන්ට වැඩිය අර කේන්දරයේ බලව කෙනානේ. හරිද? අපිත් පුරුදු වෙලා තියෙන්නේ. අපි කැමතියි ඒකට. ප්‍රශ්න වලින් පැනලා යන්නනේ. ප්‍රශ්න අමතක කරලා දාන්න. ප්‍රශ්න එන්නේ නැහැ කියලා හිත හදාගන්න. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ මොකද්ද? පැනලා යන්න බෑ. නේ ප්‍රශ්න වලින් හැංගෙන්න බෑ. ප්‍රශ්න වලට සූදානම් වෙන්න. එහෙමයි ඉගෙනුවේ. එතකොට නිවන තමයි ගැලවෙන්න තියෙන එකම මාර්ගය. එක මාර්ගයක් කියලා දුන්නේ මොකද්ද? නිවන. නිවන් දකින්න තාක් බුදු උනා කියලා නෑ. පිරිනිවන් පාන තාක් මේ සංසාරේ මේ ස්වභාවයන්ට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධ කියන්නේ මේ ප්‍රශ්න වලට හුරු වෙලා ජීවිතේ ඉස්සරහට අරගෙන යන එක. පැහැදිලිනේ? හරි. ඉතින් ඒ වෙනුවෙන් වැදගත් වෙන කාරණා ටිකක් අද අපි සාකච්ඡා කරමු. දැන් ඔය ඊට කලින් එකක් මතක් කරන්න ඕනේ. අපේ අයට බණහනකොට එක එක ප්‍රශ්න තියෙනවනේ නේ. එක එක ප්‍රශ්න තියෙනවා. අමුතු ප්‍රශ්න. මේ කියන්නේ සමහර වෙලාවට ප්‍රශ්න තියෙන දැන් පින්කමක් කරත් මං අද බණෙන් ගියන් පස්සේ දායක මහත්තයෙන් අහයි මේ පළවෙනි ප්‍රශ්නේ විදියට අහන්නේ මොකද්ද? යහඳුරු වඩම්ම ගන්න කීයක් ගියත් දන්නේ නැහැ නේ. ඔව් එකක්. පළවෙනි ප්‍රශ්නේ එකක් තමයි හාමුදුරු වඩම්ම ගන්න කීයක් යනවද දන්නේ නැහැ නේ. හාමුදුරුව පිරිකරට මොනවද දන්නේ ගන්නේ. පිරිකරට මොනවද දුන්නොත්ද දන්නේ වඩින්නේ. ඔය එක ප්‍රශ්නයක්. ඊට පස්සේ මං කියන්නේ එක එක ප්‍රශ්න තියෙනවා අපිට නේ. සමහරව අපිට කියනවා හාමුදුරුවනේ මේ අපි හාමුදුරුවෝ දෙනමකගෙන් බණ ඇහුවොත් දෙන්න කියන්නේ කාරණා දෙකක්. මොකද්ද අපි පිළිගන්නේ නේ? ඒ වගේ. ඊට පස්සේ සමහර ප්‍රශ්න තියෙනවා ඉන්නවනේ ලංකාවේ සමහර චරිත මේ හොඳට ඉන්න එකපාර රහත් වෙනවා. ඉන්නවනේ. නේ හෙට උදේ බලද්දි රහත් වෙලා නැගිටිනා ඉන්නවා නේ. රහතන් වහන්සේලා බුදුරු කියාගත්ත අය ලංකාවේ ඉන්නවා. ඒතර සමහරුන්ට ප්‍රශ්න තියෙනවා ඇත්තටම එයාලා රහත් වෙලාද නැද්ද? නේ ඔය රහතන් වහන්සේලා කියන චරිත ගැන ජීවිතේ එක සැරයක් හරි කතා වෙලා ඇති ඔය ඇත්තෝ ඇත්තටම එයාලා රහත් වෙලාද කියන එකනේ. ඇත්තටම එයාලා රහත් වෙලා නැද්ද කියන එක. හරිද? ඒ වගේ ප්‍රශ්න. මම කියන්නේ අපේ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්න. බුදුහාඳුර ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද? ඈ? ඉන්දියාවේ. ලංකාවේ වෙන්න බැරිද? නෑ. හා. හරි. මං කියන්නේ සමහරුන්ට තියෙනවා එහෙම ප්‍රශ්නේ. සමහරු කියනවා කියන්නේ අපි දන්නම කාරණා ඉතිහාසෙත් දන්නවා. අපි කොහොමත් ඉන්දියාවේ ඉපදුනා කියන එක. හැබැයි සමහරු මත ඉදිරිපත් කරනවා ලංකාවේ ඉපදුනා කියන එකට. දැන් ඕක ඇත්තටම අපිට ප්‍රශ්නයක් වෙන්න ඕනේද? මං කියන්නේ මේ කිසිම දෙයක් අපිට ප්‍රශ්නද? නෑ. නිවැරදි බෞද්ධයෙක් කවදාවත් ඔය කිසිම දෙයක් ප්‍රශ්න කරගන්නේ නෑ. වෙන කෙනෙක් රහත් වුණා හෝ නොවුණා අපිට වැඩක් තියද? නෑ. වැඩක් තියෙන්නේ මොකද්ද? අනුන්ගේ රහත් වීම නෙවෙයි. තමන් රහත් වෙලා නැහනේ. මම මාර්ගඵල ලැබලා නැහැ. ඒ නිසා රහත් නම් ඒ කියන ඒවා අරන් යයි නේ. රහත් නැත්තම් අර දැන් උපසම්පදා හාමුදුරන්ට තියෙනවානේ පරාජිකා 4ක්. ඔය 4 එක පරාජිකාවක් තමයි
පරාජිකා කියන්නේ කැඩුනොත් කැඩුනා. ආයි මේක හදන්න බෑ. කවදාවත් උපසම්පදාව දෙන්න බෑ. ඒක බරපතල විනය කර්මයක්. විනය නීතියක්. ඒකේ එකක් තියෙන උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. ඒ කියන්නේ මගේ නැති ಗುಣ මං කියනවා. මටගේ නැති මාර්ගඵල තියනවා කියලා මව අපානවා. ඒක මේ බොරුවට කරන එකක් නම් එයාගේ උපසම්පදාව නැයි තරම් බරපතල වැරැද්දක් ඒක. එතකොට ඒක අපිට අදාළ වෙනවද? නැහැ. අනුන්ගේ මාර්ගඵල අදාළ නැහැ. කවදාවත් අදින් පස්සේ ඒවා කතා කරන්නේ නැහැ. රහත් වෙලාද නැද්ද අදාළ නැහැ. මම නම් කියන්නේ දේවදත්තගේ හරි කමක් නැහැ. යහපත් දෙයක් තියෙනම් මොකෝ කරන්න ඕනේ? අරගන්න. කොච්චර හොඳ කෙනෙක්ගේ වුණත් කමක් නැහැ. බණ කියන මගේ වුණත් කමක් නැහැ. වැරද්දක් තියෙනම් ඒක අයින් කරන්න. පැහැදිලිනේ? හරි. බුදුහාඳුරු ඉපදිච්ච තැන අපිට වැඩක් තියද? වැඩක් නැහැ. හොයන්න එපා කවදාවත් නේ. බුදුහාරු ඉපදිච්ච තැන වැඩක් නැහැ. ඉපදිලා නෙළුම් මල් හතක ගියාද? ඈ? බෞද්ධ ඉතිහාසය අපි අහලා තියෙනවා. ඒක අපි ප්‍රශ්න කළ යුතු දෙයක්ද? නෑ අපිට වැඩක් නෑ නේ. සිද්ධාර්ථ කුමාරයා නෙළුම් මල් හතක ගියත් එකයි අපිට නැතත් එකයි. ඒක අපිට වැඩක් නෑ. හරිද? සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් කියනවනේ අර අග්ගෝ හමස්මි ලෝකස්ස නේ එහෙම කිව්වා කියලා. අපිට වැඩක් තියද? ඒව වැදගත් නෑ. වැදගත් වෙන්නේ මොකද්ද? ඒ චරිතේ ආදර්ශ ගන්න තියෙන තැන් ගන්න නේ. ඒව ප්‍රශ්න කරගන්න එපා. හරිද? අපිට ඊට වඩා තැනකට යන්න තියෙනවානේ. නිවනක් ගැන තාම හොයන්න තියෙනවා. ඒ නිසා ඒව අපිට ප්‍රශ්න විය යුතු නෑ. හරිද? බුදුහාඳුරු ලංකාවේ ඉපදුනා කියලා තර්ක කරන්නේත් මෝඩකමට, ලංකාවේ ඉපදුනේ නෑ කියලා ඒ තර්ක බිඳින්න යන්නේත් මෝඩකමට. වැඩක් නැහැ නේ. හරිද? බුදුහාඳුරු දේශනා කරේ ඒව අපිට වැඩක් නෑ. එකතු කරගන්න ඕනේ මොකද්ද? ධර්මයයි නේ. ඒක Tamanට එකතු කරගන්න පැහැදිලි නේ. බුදුහාරෝකට හරි ලස්සන උපමාවක් දේශනා කරා. දැන් හිතන්න මෙහෙම මගේ පපුවට ඊතලයක් ඇවිල්ලා වැදිලා පපුව පසාරු කරගෙන යන්න වැදිලා මම බිම වැටෙනවා. දැන් මම මැරෙන්න ළඟයි. හරිද? ඔන්න මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ වෛද්‍යවරයෙක් එනවා. ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මට කියනවා ඊතලේ ගලවන්න ඕනේ නැත්නම් ඔයාලට ජීවිතය දෙන්න බෑ. ඊතලේ ගලවලා බෙහෙත් කරොත් තමයි ඔයාලට ජීවත් වෙන්න පුළුවන්. මට කියනවා. මං ඊට පස්සේ කියනවා මොන පිසුද? ගලවන්න නම් දෙන්නේ නැහැ ඊතලේ. හරිද? ඊතලේ ගලවන්න ඕනේ නම් ඊතලේ එවපු කෙනාව මට හොයලා කියන්න. හරිද? එවපු කෙනාව හොයලා කියනකම් ගලවන්න නම් දෙන්නේ නැහැ. ඊතලේ ගලවන්න දෙන්නේ නැහැ. එවපු පැත්ත මොකද්ද කියලා හොයලා කියන්න. එතකන් ගලවන්න දෙන්නේ නැහැ. හරිද? ඊතලේ එවපු අරමුණ මොකද්ද? මං කාටද වැරද්දක් කළා තියෙන්නේ? හොයලා කියනකම් ගලවන්න නම් දෙන්නේ නැහැ. හරිද? එවපු පැත්ත, එවපු කෙනා, එවපු අරමුණ, ඇයි මට එහෙම කරේ? මේ දේවල් හොයලා දෙනකම් ගලවන්න දෙන්නේ නැහැ. හානිය කාටද? Tamanට. Tamanමයි මැරිලා යන්නේ නේ. හරිද? ඒ නිසා ඊතලේ ආපු පැති, එවපු අය, එවපු අරමුණු වැඩ නැහැ. ධර්ම එකතු කරගන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? Taman වෙනුවෙන්. පැහැදිලි නේ? එහෙනම් බණහද්දි එහෙම මේ අනුන්ට ගලපන්න නෙවෙයි මොකද්ද වෙන්න ඕනේ? Tamanට ගලප ගන්නනේ. බණ අහලා යන ගමන් අපරාදේ. බණ ටික අහන්න එක්කන් එන්න තිබ්බ අල්ලපු ගෙදර මිනිස්සයා. එහෙම හිතෙන්න බෑ. බණ අහද්දි මේ ටික නම් අරයටම තමයි හරියන්නේ. එහෙම හිතෙන්න බෑ. නේ ඒ නිසා මේ වැදගත් කරුණු ටික සරල කාරණා ටිකක් අපි සාකච්ඡා කරමු. මේ ටික ජීවිතේට එකතු කරගන්න. මේ ධර්මයේ කවදාවත් මග අරගන්න එපා. හිත සුවපත් කරන, සැනසීම ළඟා කරලා දෙන, සසරින් එතර කරන, හැම දුකක්ම නැති කරන එකම මාර්ගයයි තියෙන්නේ. තමයි බුදුහාඳුරු පෙන්නපු මේ ධර්ම මාර්ගය. ඒ නිසා ඒ ධර්ම මාර්ගය යන්න කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් අද මම මාතෘකා විදිහට තෝරගත්තේ අර මුලින් කියපු ගාථාව. ඒ ගාථාවේ තියෙන කාරණා ටිකක් ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසා සුඛංච දුක්ඛං. කාරණා කීයක්ද? 8ක් තියෙනවා. මොනවද? ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. කාරණා කීයද? 8යි. මේ 8ට මොනවද කියලාද කියන්නේ? අටලෝ දහම. මේක ගැන අපි දන්නවද නැද්ද? දන්නවා. ධර්මයේ ගොඩාක් අපිට වෙලා තියෙන අපි දන්නවා. හැබැයි අවබෝධය නැහැ. පන්සිල් ගැන දන්නවනේ. පන්සිල් පද පහම රකින්න පවුලක එක්කෙනෙක් හරි ඉන්නවද? ඒ කියන්නේ හඳුනන අපේ පවුලේ හැමෝම පන්සිල් රකින්නවා. කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මෙතන? නැහැ. දන්නවා. මොකද නැත්තේ? අවබෝධය නැහැ නේ. හරිද? චතුරාර්ය සත්‍ය දන්නවා. මොකද නැත්තේ? අවබෝධය නැහැ. මේ හැමෝම ඒක අර
අපිට තණ්හාවත් එක්ක යද්දී මේකට අපි රැවටෙනවානේ. හරි දන්න දෙයටත් රැවටෙනවා. ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ තණ්හාව ඒ තරම් භයානකයි කියන එක. දැන් හිතන්න වෙලා තියෙන්නේ අපේ ලංකාවේ බහුතරයක් බෞද්ධත්වෝ ධර්මය දන්නා. මොකද්ද නැත්තේ? පිළිපදින්නේ නැහැ, අවබෝධය නැහැ. බෞද්ධ කියන්නෙම බුද්ධිමත් කියන එකනේ. අවබෝධයත් එක්ක යන්න ඕනේ. හැමදේම අපි දැනගන්න ඕනේ ඇයි අපි එහෙම කරන්නේ. ඒ අවබෝධය එක්ක යන්න ඕනේ. ඒ නිසා අටලෝ දහමත් මීට කලින් දන්නවද නැද්ද? දන්නවා. හැබැයි නැත්තේ මොකද්ද? අවබෝධය නැහැ. අටලෝ දහමින් කරන්නේ ජීවිතේ අපි සූදානම් කරනවා. මේකට මේ පුරුදු වෙන්න පුළුවන් නම් මේක හිතට අරගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අයි වයස් ભેදයක් නැහැ. අපි හැමෝටම හරි සැහැල්ලුවෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හරි. කියන්න බලන්න මේ කාරණා 8න් එකක් හරි ජීවිතේ කවදාවත් විඳපු නැති කෙනෙක් ඉන්නවද මෙතන? මේ 8න් එකක්වත් විඳපු නැති. ඒ කියන්නේ කවදාවත් ලාභ ලබලා නැහැ. කවදාවත් අලාභ ලබලා නැහැ. කවදාවත් යසස අයස ගොඩනැගිලා නැහැ. කවදාවත් නිന്ദා ප්‍රශංසා විඳලා නැහැ. කවදාවත් සැප හෝ දුක විඳලා නැහැ. එකක්වත් විඳපු නැති කවුරුත් ඉන්නවද? කවදාවත් ලාභ ලබපු නැති කෙනෙක් නැහැ. එතකොට අපි හැමෝම මේ කාරණා 8ම විඳලා තියෙනවා. හැබැයි කියනකොට කියන්නේ කොහොමද? මට තමයි හැම එකම. කියන්නේ නැද්ද? කියනහනේ. ගෙදරින්දි කියනවා අපිට තමයි මේ හැම එකම වෙන්නේ. අර මිනිස්සු කොච්චර හොඳට ඉන්නවදනේ. අහවලා කොච්චර හොඳට ඉන්නවද? හැම එකම වෙන්නේ මට විතරයි. කියනහනේ. තේරුම් ගන්න හැම එකම වෙන්නේ මට විතරක් නෙවෙයි. මේක අපි හැමෝටම පොදුයිනේ. ලාභ ලැබීම හැමෝටම පොදුයි. ඒකේ අලාභ සිදුවීම හැමෝටම පොදුයි. තේරුම් ගන්න මට ලැබෙන්නේ කවුරු කරපු දේවල් අනුවද? මම කරපු අනුව. ඔන්න ඕක තේරුම් ගන්න හොඳද? මොකද අපිට වෙලා තියෙන අපි කලකිරෙනවා. ඇත්තටම අපිට නැති දෙයක් තමයි Tamanට තියෙන දෙයින් සතුටු වෙනවා හරි අඩුයිනේ. හරිද? අපේ අයගේ තියෙන දුර්වලතාවයක් Tamanට තියෙන ටිකෙන් සතුටු වෙන්නේ නැහැ නේ. අනුන්ගේ දේවල් ගැන සංසන්දනය කර කර දුක් විඳ විඳ ඉන්නා. මැටි ගහපු ගෙදරක සතුටින් ඉන්න පුළුවන්ද? මේ කාලේ ඉන්න පුළුවන්ද? පුළුවන් නම් වටිනවා නේ. දැන් ගොඩාක් වෙලාවට එන්නේ හිතන්නකෝ දැන් අපේ ගෙදර මැටි ගහලා තියෙනනම් නිදහසේ නිින්ද යන්නේ නැහැ නේ. නිදා ගන්න රැයක් පාසා හිතනවා කොහොම හරි මේ ගෙදරින් යන්න ඕනේ නේ. කොහොම හරි මැටි ගෙදරින් අපි හොඳ ගයක් හදා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට නිදහසේ මැටි ගෙදරක නිදා ගන්න අමාරුයි. එළවලුවක් එක්ක බත් කන්න අමාරුයි නේ. එළවලු එකයි තියෙන්නේ කියන අර චේතනාවෙන් අපි පීඩා විඳිනවා. ඇයි දැන් මීට අවුරුදු ගානකට කලින් අපේ ඕනේ තරම් මැටි ගෙවල් සමාජේ තිබුණා. මේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉඳලත් ඇතිනේ. ඒ ඉන්න කාලේ නිදහසේ නිින්ද ගියේ නැද්ද? නිින්ද ගියා. ඒතකොට එදා නිදහසේ නිින්ද යන්නත් අද නිින්ද නොයන්නත් මොකද්ද හේතුව? ප්‍රශ්නේ තියෙන්නේ ගෙදරද? නෑ. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ ගෙදරද අල්ලපු ගෙදරද ප්‍රශ්නේ තියෙන්නේ? දැන් අවුරුදු ගානකට කලිනුත් මැටි ගහපු ගෙවල් වල අපි සතුටින් හිටියා. ඇයි ඒ? අල්ලපු ගෙවල් ටිකත් මැටි ගහලා තිබ්බ නිසා නේ. දැන් එතකොට අයි මැටි ගහපු ගෙදර නිදහසේ ඉන්න බැරි. අල්ලපු ගෙදර සිමෙන්ති ගහලා තියෙන නිසා. හරිද? නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් අවුරුදු ගානකට කලින් හිටියා අපිනේ. අවුරුදු ගානකට කලින් හරි සතුටින් හිටියේ. අද ඉන්න බැරි. ගමේ හැම ගෙයක්ම සිමෙන්ති ගහලා තියෙද්දි අපිට විතරක් මැටි ගෙදර ඉන්න බෑ. ඒතර ප්‍රශ්නේ උනේ අපේ ගෙදර නෙවෙයි මොකද්ද? අල්ලපු ගෙදර. හරිද? එක එළවලුවත් එක බත් කන එක කරන්න පුළුවන්. ඇයි බැරි? අල්ලපු ගෙදර මිනිස්සයා එළවලු 3-4ක් එක බත් කනවා නේ. ඕක දිහා බල අපේ ගෙදර බත් කන්න බෑ. අපි හැමදාම වැඩි හරියක් ඔය ජීවත් වෙනකොට නිකමට හිතලා බලන්න. වැඩි හරියක් විඳවන්නේ තමන් ගැන හිතලද අනුන් ගැන හිතලද? අනුන් ගැනනේ. කවදාවත් තමන්ගේ සතුට අනුන්ගේ දේවල් මත තීරණය කරන්න එපා. තමන්ට ලද ප්‍රමාණයෙන් සතුටු වෙන්න. හරිද? මෙහෙමයි කියලා හැමදාම මැටි ගෙදර ඉන්න නෙවෙයිනේ. ටික ටික දියුණු වෙන්න. හැබැයි අනුන් වෙන්න උත්සාහ ගන්න එක නවත්තන්න. හරිද? ඔය ලස්සන වාක්‍යයක් තියෙනවා මේ මට මං වෙන්න මේ හොඳටම ඇති. ඊළඟ මට ඌ වෙන්න තව ටිකක් මදි. අහලා තියෙද? මම දැක්ක වීල් එක මේ ළඟදී ගහලා තියෙනවා. හරිද? ඒක ඇත්තනේ නේ. මට මං වෙන්න මේ ටික ඇද්ද නැද්ද? මේ ටික ඇති. මදි මොකද්ද? අර උන් වෙන ටිකක් මදිනේ. ඒ ටිකනේ අපි හොයන්නේ. හරිද? නැත්තම් අපිට මේ ගන්න වාහනේ ඉන්න ගෙදර කන බොන ටික ඇති. ඇඳුම් පැළඳුම් ඇති. මදි වෙන්නේ අද මම හොඳ මැඳුම් ඇඳන් යද්දී ඊට වඩා හොඳ එකක් තව කෙනෙක් ඇඳන් එනවා. දැක්කම ඒක කරන්න ඕනේ අපිටනේ. හරිද? නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට මම වෙන්න මේ ටික ඇති වෙලා උන් වෙන්න ටිකක්
මදි වෙලා. හරිද? ඒ නිසා කවදාවත් අනුන් වෙන්න උත්සාහවන්ත වෙන්න එපා. තමන්ට තමන්ව ගොඩ නගා ගන්න. තමන් තුල සතුට නිර්මාණය කරගන්න. පැහැදිලිනේ? ඒ නිසා ලද ප්‍රමාණයෙන් සතුටු වෙන්න. ලැබෙද්දී ඒකේ මේ අන්තිටම යන්නත් එපා. ඔය දැන් බුදුහාඳුරෝ දේශනා කරේ අටලෝ දහමෙන් කම්පා වෙන්න එපා. කාරණා 8කින් කම්පා වෙනවා කියන්නේ දුකටපත් වෙනවා. අටලෝ දහම පළවෙනි එක මොකද්ද? ලාභ. කො මෙතන ලාභ ලැබෙදි දුක් වෙච්ච කවුරු හරි ඉන්නවද? ඈ අපරාධේ මේක හම්බුනේ. ඈ ලාභ වෙද්දි දුක් වෙනවද? අපරාධේ මේ මාසේ පඩිය 50000ක් වැඩි වෙලා. ෂේ. හිතනවද එහෙම? එහෙම නැහනේ. එහෙනම් කම්පා වෙනවා කියන්නේ දුක් වෙන එකටද? නෑ. කම්පා වෙනවා කියන්නේ දුක් වෙන එකට නෙවෙයි. කම්පා වෙනවා කියන්නේ වෙනස් වෙන එකට. මේ සෙල වෙන ස්වභාවය. අපි ඉන්න ස්වභාවයෙන් වෙනස් වෙනවා. එතකොට ලාභ ලැබෙද්දි වෙනස් වෙන්න බෑ. අලාභ වෙද්දි වෙනස් වෙන්නත් බෑ. අන්න එහෙම තමයි කම්පා නොවෙනවා කියන්නේ. පැහැදිලිද? එතකොට ලැබෙනවා. අපිට ලැබෙන එක ස්වභාවයක්. ඔය ස්වභාවයේ අනිත් පැත්තෙන් තියෙනව මොකද්ද? අලාභ. ඒ කිසිම දෙයකදී වෙනස් වෙන්න බෑ. ලැබුණත් වෙනස් වෙන්න බෑ. හරිද? හේතුව මේ තණ්හාව මාරයි. හොඳද? බුදුහාඳුරු මේ පෙන්නපු ධර්මය හරිම විශිෂ්ටයි. හරිද? හේතුව උන්වහන්සේ ඒක අපිට පෙන්නලා දීපු එක බලන්න මේ තණ්හාවේ ස්වභාවය කවදාවත් ඇති වෙනවද? ඒ කියන්නේ දැන් අපි හිතනවා නම් මට මේ ප්‍රමාණය ලැබෙන්න ඕනේ මෙහෙමුනම් ඇති කියලා හිතනවා. හැබැයි ඇති වෙයිද? නැහැ. මාසෙට මම මේ අහන එකට උත්තර දෙකක් දෙන්න. එක්ක ඇති එක්ක මදි. හරිද? මේ උත්තර දෙක එකක් දෙන්න. මාසෙට ජීවත් වෙන ලක්ෂයක්. ඇතිද මදිද? තමන්ට හිතන විදිහට උත්තරේ දෙන්න. මොකද ඔයත් ප්‍රසක්ෂණයිනේ ගිහි ජීවිතයක් ගත කරන්නේ අයිතිය තියෙනවා. ඔයත් ලස්සනට ජීවත් වෙන්න ඕනේ. හම්බ කරන්න අයිතිය තියෙනවා. නැත්තම් හිතයි දන්නේ ඇත්තටම ලක්ෂ 5ක් විතර ඕනේ කියන්න බෑ. හාමුදුරුවෝ ලෝභයි කියලා බණිත් දන්නේ නැහැ. එහෙම හිතයි දන්නේ එහෙම නෙවෙයි. අවංක උත්තරේ දෙන්න මේ අහන එකට එක්ක ඇති එක්ක මදි. මාසෙට ජීවත් වෙන ලක්ෂයක්. විශ්වාසයෙන් උත්තරේ දෙන්න. ආයි දෙපැත්තට අර දැන් මදි කියන්න බෑ ලෝභයි කියලා හිතයි දන්නේ නැහැ නේ. එහෙම හිතන්නේ නැහැ. මොකද මන් දන්නවා ජීවත් වෙන්න අවශ්‍යතාව තියෙන්න ඕනේ නැත්තන්ටනේ. හරි. ලක්ෂය ඇතිද මදිද? ඇති වෙයි මදි වෙයි බෑ. ඇති මදි. මොකද ඊට? මම කියන්නේ ඔයත්තන්ගේ පවුලට තමන්ගේ පැත්තෙන් හිතන්න. තමන්ගේ පැත්තෙන් හිතන තමන්ට මාසෙකට ජීවත් වෙන තමන්ගේ පවුලේ අය ඒ තියෙන ඔබට තියෙන අවශ්‍යතාව ඔබ දන්නවනේ. ඒක මම කිව්වා ඔබේ පැත්තෙන් හිතලා උත්තරේ දෙන්න. මාසෙට ජීවත් වෙන ලක්ෂයක් ඇතිද මදිද? මදි. ඇති. ඔබතුමාගේ පවුල කීයක් ඉන්නවද? ඔබතුමාට ලක්ෂයක් ඇද්ද? ඇති. අන්න හරි. ඒක තමයි මම අහන්නේ. ඇති. හරි. හරි මදි කියලා හිතන අය ඉන්නවනේ. ඒ අයට ලක්ෂ 2ක් මාසෙකට නෑ මම අහන්නේ ඇත්තටම ඇතිද මදිද? ලක්ෂ 2ක් මොකෝ හිතෙන්නේ? ඇතිද මදිද? ඇති. ලක්ෂ 2ක් මදි කියන කවුද ඉන්නේ මෙතන? නෑනේ. හරි. ඇයි අපිට ලක්ෂ 2ක් ඇති උනේ? මාසෙට ලක්ෂ 2ක් හම්බ වෙන්නේ නැති නිසානේ. මම මේකයි මේ තේරුම් ගන්න හදන්නේ හොඳද? හරිද? මාසෙට ලක්ෂ 2ක් හම්බ වෙන්නේ නැති නිසා අපිට කීයක් ඇද්ද? ලක්ෂ 2 ඇති. මාසෙට ලක්ෂයක් හම්බ වෙන්නේ නැති නිසා මාසෙට ලක්ෂයක් ඇති. ඔයත්තන්ට හිතනවා නම් යම් සීමාවක් හිතන්න මට මාසෙට ජීවත් වෙන ලක්ෂ 5ක් ඇති. එහෙම හිතනවා නම් හොයන්න මාසෙට ලක්ෂ 5 පඩි ගන්න මිනිස්සු ඉන්නවා. හම්බ වෙලා අහන්න ඔයාට ඇද්ද කියලා ওই ලක්ෂ 5 මෝ කියන්නේ. එයාට මදි. හරිද? ඒකයි මම මේ කියලා දෙන්න හදන්නේ. අපිට කොච්චර ලැබුණත් මදි. හිතනවා මෙච්චරක් ලැබුණොත් ඇති වෙයි කියලා. හැබැයි එතෙන්ට ගියා මේක මදි. තේරුම් ගන්න අපේ ජීවිතේ සතුට කියන්නේ හැම වෙලාවෙම අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. හරිද? අපි කරන්නේ ඕක පස්සෙන් යන එක. පස්සෙන් පන්න යනවා සතුට හොයාගෙන. අපි සතුට ළඟට යන්න සතුට අපිට වඩා ඉස්සරහට යනවා. පැහැදිලිද? ඒ නිසා මේකේ පන්නන්න ගියොත් කවදාවත් මේකෙන් ඇතිවීමක් වෙන්නේ නෑ. මදි වෙලා අන්තිමේදී ලෝභකම වැඩි වෙනවා. තණ්හාව තව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රමාණයෙන් සතුටු වෙනවානේ. හරිද? මට සතුටු වෙන්න පුළුවන් සීමාව තියෙනවා. ඒ කියන්නේ මම කැමතියි මෙන්න මේ තාක් සීමාවකට සතුටු වෙන්න. හැබැයි මගේ අවශ්‍යතා ගොඩනැගිලා තියෙන්නේ, මගේ දේවල් ගොඩනැගිලා තියෙන්නේ ඊට වඩා අඩුවෙන් සතුටු වෙන්න නම් මම දැනගන්න ඕනේ මට ඒ ලැබෙන ප්‍රමාණයෙන්
සතුටු වෙන්න. පැහැදිලිනේ? ඒ නිසා ලාභ හමුවේ කම්පා වෙන්න එපා. පැහැදිලිද? වෙනස් වෙන්න එපා. ඊළඟ එක අලාභ. ලැබීම පිටිපස්ස එනවා මොකද්ද? අලාභ. දැන් අපේ ඇට වෙලා තියෙන ලාභ නම් ටිකක් හරි දරා ගන්න පුළුවන්. මොකද දරා ගන්න බැරි? අලාභ දරා ගන්න බෑ. ඇයි හේතුව? බුදුහාඳුරු දේශනා කරා මේ හැම එකටම සූදානම් වෙන්න. ලාභ අලාභ දෙකෙන් අපි සූදානම් වෙන්නේ මොකටද? ලාභ ලබන්න. සූදානම් නැත්තේ මොකටද? අලාභ ලබන්න. හැබැයි මේකේ විදිහනේ මේකේ ක්‍රමය තමයි ඔය දෙකම අපිට එනවානේ. ලාභ විතරක් හැමදාම ලැබෙන්නේ නෑ. මේ ලෝකේ හොඳම දේවල් ලැබිච්ච කෙනාටත් ඒව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. මේ ලෝකේ හොඳම ආදරේ හම්බුනේ කාටද? අපි දන්නේ විදියට සිද්ධාර්ථ කුමාරයට. හැබැයි ඉච්ඡර ආදරය කරපු ආදරෙත් වෙන් වුණාද නැද්ද? වෙන් වුණා. නේ රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ අර යශෝදරාව දාලා සිද්ධාර්ථ කුමාරයා යන්නේ. හැබැයි බලන්න මේ ආදරේ මම කියන්නේ වර්තමානයේ අපි ඔය කියන මවාගත්ත ලෝකෙක ඉන්න ආදරයට වඩා අපි හිතනවා වර්තමානයේ අපි කරන ආදරේ තමයි හොඳම එක කියලා. සාමාන්‍යයෙන් ඒ ආදරයක් වෙන් වෙච්ච දවසක අපි කියනවානේ මේ ඔයාගෙන් එහා නම් ආයි කිසිම කෙනෙක් හොයන්නේ නෑ. ඔයා නැත්තම් බඳින්නෙත් නෑ. මුළු ජීවිත කාලෙම තනිකඩ වෙන්නවා. ඉතින් එහා පැත්තනොත් හිතනවා අන්නේ පවුනේ එහෙම ඉඳිත් දන්නෙත් නෑ කියලා හිතලා වෙන් වෙනවා උපරිම මාසෙයි දෙකයි නේ. හරිද? හැබැයි යශෝදරාව දැන් හිතන්න මේ අම්මලට ඔය දේ වුණා නම් පළවෙනි පුතා නේ පළවෙනි දරුවා ඉපදෙන දවසේ ස්වාමි පුරුෂයා දරුවත් එක්ක බිරිඳව තනි කරලා යනවා නේ. දරුවත් එක්ක බිරිඳව දාලා යනවා. හැබැයි යශෝදරා එක මොහොතක් වෛර කරාද? නෑ. බලන්න මොන්න තරම් ඒ ආදරේ උතුම්ද. අවුරුදු ගාණක් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. දැනගත්ත විදිහට යශෝදරත් ඒ දුක් ටික වින්දා. තමන්ව දාලා ගියපු මිනිස්සයා වෙනුවෙන් නේ තමන්ව අතෑරලා ගියපු මිනිස්සයා වෙනුවෙන් යශෝදරා දන්නේ බුදු වෙන්න යනවා කියලා නේ. යශෝදරාල දැන් කියන්නේ බුදු වෙන්න කලින් අඩුම බෝසතාණන් වහන්සේවත් දන්නවනම් මම යන්නේ බුදු වෙන්න කියලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරයිද? නෑ. ඒක කාලයක් ගියා අවබෝධ කරගන්නනේ. හැබැයි යශෝදරා මුකුත් දන්නේ නැතුවත් ගියපු හේතුව දන්නේ නැතුවත් ඒ ආදරේ ඉස්සරහට අරන් ගියා. ඒතකොට එච්චර වටින ආදරෙත් වෙන් වුණා නම් නේ එච්චර වටින දේවලුත් නැති වුණා නම් සිද්ධාර්ථ කුමාරයට මොනවද නොතිබ්බේනේ. හරිද? ඒ හැමදේමත් නැති වුණා නම් මේ අපිට ඔය ලැබෙන කිසි දෙයක් හැමදාම තියාගන්න වෙන්නේ නෑ. හැබැයි අපි ඔය ලැබෙද්දි හිත පුරුදු කරනවා මේක හැමදාම මට තියෙන්න ඕනේ. ඒකයි අපිව දුකටපත් කරන්නේ. පැහැදිලිද? නැතුව දැන් මේ මිනිස්සු හැමෝටම දේවල් නැති වෙනවනේ. හැබැයි එකම දේ දෙන්නෙක්ට නැති වෙද්දි දුක වෙනස්ද නැද්ද? වෙනස්. කොහොමද ඒක එහෙම වෙන්නේ? ඒ කියන්නේ නැති වෙන දේ නිසා නෙවෙයි දුක හටගන්නේ. දැන් මෙහෙම හිතන්න. මගේ ළඟ තියෙන රුපියල් 5000ක්. මට රුපියල් 5000ක් තියෙනවා. දැන් මේ මහත්තයාගේ ගාවක් තියෙන මගේ ගාව තියෙන 5000 මට නැති වෙනවා. මේ මහත්තයාගේත් රුපියල් 5000ක් නැති වෙනවා. එයාටත් 5000ක් නැති වෙන්නේ මටත් 5000ක් නැති වෙන්නේ. වැඩියෙන් දුක කාටද? ඒකට උත්තරේ හිතා ගන්න අමාරුයිනේ. මෙහෙම හිතන්න. මගේ ළඟ තියෙන රුපියල් 5000යි. ඒක මට නැති වෙනවා. මේ මහත්තයා ගාව තියෙන රුපියල් ලක්ෂයක්. ඒකෙන් එයාට 5000 නැති වෙනවා. දැන් දුක වැඩි කාටද? මහත්තයාටද මටද? මට. ඇයි? දෙකම 5000 තමයිනේ. එයාටත් 5000යි මටත් 5000යි. එතකොට ඇයි මගේ දුක වැඩි වෙන්නේ? අන්න හරි නේ. මගේ බලාපොරොත්තු ගොඩනැගෙන රුපියල් කීයකටද? 5000කටයි. ඒ කියන්නේ මේ මගේ සම්පූර්ණ බලාපොරොත්තු. එතකොට මේ 5000 නැති වෙද්දී මගේ සේරම බලාපොරොත්තු මට නැති වෙනවා. එතකොට මේ මහත්තයාගේ බලාපොරොත්තු ගොඩනැගෙන රුපියල් කීයකටද? ලක්ෂයකට. එතකොට මේ ලක්ෂෙන් 5000ක් නැති වුණා කියන්නේ ඒක ගාණක් නෑ. ඊට වඩා බලාපොරොත්තු යාට තියෙනවා. මතක තියාගන්න නැති වෙන දේ නිසා නෙවෙයි දුක වැඩි. ඒ එක්ක ගොඩනගා ගන්න බලාපොරොත්තු එක්කනේ. දැන් මෙහෙම හිතන්න බුදුහාර දේශනා කරපු සරලම මේ ධර්ම කාරණයක් මෙන්න මේක දවසක් තරුණ වැඩි හිටියෙක් ඇවිල්ලා බුදුහාරගෙන් අහන සරල බණක් මට කියලා දෙන්න. ගැඹුරුව තේරෙන්නේ නැහැ. ඒලා තමයි බුදුහාර මෙහෙම අහන්නේ. හිතන්න දැන් ඔයත්තන්ට දරුවෝ ඉන්නවා. හිතන්න ඔයත්තන්ගේ දරුවෝ නැති වුණොත් දුකයිද නැද්ද? දුකයිනේ. ඒක කියන්න අමාරුයිනේ. ඒ තරම් දුකයි. ඔයත්තන්ගේ ඥාතිවරුන්ටත් හිතන්න ඔයත්තන්ගේ ළමයාගේ වයසෙම ඒ වයසෙම තව දරුවෙක් ඔයත්තන්ගේ ඥාති කාට හරි ඉන්නවා. එයා නැති වුණොත් දුකයිද නැද්ද? දුකයි. හැබැයි තමන්ගේ දරුවා නැති වෙන තරම් දුකයිද? නෑ. හැබැයි එකම වයසේ දරුවෝ දෙන්නෙක්නේ. දුක වෙනස් වෙනවා. එතකොට ඔබේ ගමේ හිතවත් තැනක ඒ වයසෙම තව දරුවෙක් ඉන්නවා. එයා නැති වෙනවා. දුකයිද නැද්ද? දුකයි. තමන්ගේ දරුවා නැති වුණ තරම් දුකක්
නැහැ. තමන්ගේ ඥාතියගේ දරුවා නැති වෙන තරම් දුකක් නැහැ. හැබැයි දුකයි. හිතන්න දන්නේවත් නැති තැනක. දැන් මේ මගේ පන්සල් තියෙන මාතර කිරින්දේ මේ අපේ පන්සල පැත්තේ කවුරු හරි ඒ වයසෙම දරුවෙක් නැති වෙනවා. දුකයිද? ඔයත් අන්න දුකයිද? අපේ පැත්තේ ඒ වයසෙම දරුවෙක් නැතිලා දුකයිද? නැහැ. එකම වයසක, ඒ කියන්නේ එකම සිද්ධියනේ, එකම වයසක ඒ දරුවෝ නැති උනේ. දුක වෙනස් උනේ කොහොමද? දුරයි ළඟයි නිසාද? නෑ. දුර උනත් අල්ලගෙන ඉන්න ප්‍රමාණය වැඩි නම් දුක වැඩි වෙනවා. ඕ. තමන්ගේ දරුවා දැන් හිතන්න දැන් තමන්ගේ කම කිව්වොත් තමන්ගේ දරුවට සහ තමන්ගේ ඥාතියගේ දරුවට මේ බැඳීම අපිට තියෙනවා. හැබැයි එතනත් දුක වෙනස් වෙනවනේ. හේතුව තමයි අපි වැඩියෙන් බලාපොරොත්තු ගොඩනගන්නේ කාටද? තමන්ගේ දරුවටනේ. හරිද? එතකොට වැඩියෙන් බලාපොරොත්තු නැති වෙනවා තමන්ගේ දරුවා නැති වෙද්දී නේ. ඊට පස්සේ හිතන්න තමන්ගේ ඥාතියගේ දරුවට එච්චර බලාපොරොත්තු නැහැ. අසල්වැසියගේ දරුවට එච්චර බලාපොරොත්තු නැහැ. දන්නේම නැති දරුවෙක්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එතකොට බලන්න නැතිවීමත් එක්ක අපිට දුක ඇති උනේ ඇති කරගන්න බලාපොරොත්තුනේ. බලාපොරොත්තු ගොඩ නගා ගන්න. හැබැයි ස්ථාවරේව එපා. එයා මං වෙනුවෙන් හැමදාම මෙහෙම කරයි. එයා මං වෙනුවෙන් හැමදාම මෙහෙම ඉඳී. මං කියන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්වත්, තමන්ගේ දෙමව්පියෝ වෙනුවෙන්වත්, ඔය ළඟම ආදරය කරන කිසිම බැඳීමක් වෙනුවෙන් ස්ථීර බලාපොරොත්තු ගොඩ නගන්න එපා. බලාපොරොත්තු ගොඩ නගන්න ඒකේ දෙපැත්තටම සූදානම් වෙන්න. මොකද්ද දෙපැත්ත? ඒ බලාපොරොත්තු ඉටු වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔන්න ඕකයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. හරිද? එහෙම නැති කෙනෙක්ට දැන් හිතන්න නිවන් දකින්න උනත් බැරි කමක් නැහැ. දැන් අද මෙතෙන්ට එද්දී සෙරෙප්පු දාන් ආවනේ. කොහෙද ගලෙව්වේ? එළියේ. ඔය ගලවපු සෙරෙප්පු ටික හිතන්න තමන් ගලවපු තැන මතකයිද නැද්ද? මතකයි. ගලවපු තැන ගලවපු විදිහ මතකයි. යනකොට ඔය සෙරෙප්පු දෙක ගලවපු තැන නැහැ. එහෙම වුණොත් මොකෝ වෙන්නේ? අපිට බෙදෙන හැන්දෙන් අපි බෙදනානේ. තියෙන හොඳම දෙයක් බලලා දාන් යනවා නේද? නෑ. තමන්ගේ සෙරෙප්පු දෙක නැති වුණොත් දුකයිද නැද්ද? දුකයි. ඇයි ඔබ බනහන්න ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ යද්දි සෙරෙප්පු දෙක එතන තියෙයි කියලා හිතාගෙන. හරිද? හැබැයි ඔගේ දෙපැත්තක් තියෙනවා. මොකද්ද? තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එතකොට දැන් යන ඕකට සූදානම් නම් මම කියන්නේ දෙපැත්තටම සූදානම්. අපි එහෙමයි ජීවිතය හදා ගන්න ඕනේ නේ. දෙපැත්තටම සූදානම් නම්. ඒ කියන්නේ යද්දි තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. දෙපැත්තටම සූදානම් වෙලා යන කෙනෙක්ට තිබ්බ කියලා මහ ලොකු ගානකුත් නැහැ. නැති වුණා කියලා දුකකුත් නෑ. අන්න මධ්‍යම ප්‍රතිපදාව. අන්තයක් නෑනේ අපේ. හරිද? එහෙම කෙනෙක්ට උපදින්න හේතු තියද? මම කියන්නේ උපදින්නේ හේතුවක් නිසානේ. දැන් හිතන්න මෙහෙම සෙරෙප්පු දෙකම ගන්න. දැන් ඔයත් මේ බනහන්ලා හිතන් ඉන්නවා අද ගත්ත සෙරෙප්පු දෙක අලුත්ම සෙරෙප්පු දෙක පන්සල්ලාවන් තියෙන බය ඕවනේ යද්දි තියේ විද්දන්නේ නෑ. නේ බලනවා අර මනුස්සය ගිය පාරත් උස්සලා තිබ්බේ මෙයා වෙන්න ඇති. මේ පාරත් එයාට කලින් කොහොම හරි ගිහිලා දාගෙන යන්න ඕනේ සෙරෙප්පු දෙක නැති වෙයිද දන්නේ. හිත ඉන්නවා. ඉන්න ගමන් වෙන්න බැරි කමක් නැහැ. දැන් මැරෙනවා. හරිද? දැන් හිතේ මොකද තියෙන්නේ? සෙරෙප්පු දෙක. ගන්න ඕනේ කොහොම හරි නේ. ගිහිල්ලා අරයට කලින් කොහොම හරි ගිහින් දා ගන්න ඕනේ. ඕක හිත ඉද්දි මැරිලා යනවා. දැන් අපි ආයි මේක උපදින්න ඕනේද නැද්ද? උපදින්න ඕනේ. ඇයි සෙරෙප්පු දෙක දාන්න ඕනේ නිසා නේ. ඒ කියන්නේ ඒ බලාපොරොත්තුනේ අපිට ඉස්සරහට දේවල් කරන්න දිනවා. ඒ ගොඩනගා ගන්න බලාපොරොත්තු. ඒව තමයි අපි උපදින්න හේතුව. මහා ලොකු දේවල් ඕනේ. සමහර විට යහපත් දෙයක් වුණත් නැවත සංසාරයට අපි උපද්දවන්න හේතුවක් වෙන්න පුළුවන්. දැන් හිතන්න ඔයත් බණහන්න හරි කැමති. නේ දැන් හෙටත් මේ වගේ ධර්මදේශනාවක් තියෙනවා. දැන් අද යන ගමන් හිතාගෙන යනවා හෙට කොහොම හරි ඔය බණහන්න එනවා අනිවාර්යෙන් එනවා. ඒ බණ නම් කොහොම හරි අහනවා කියලා හිතාගෙන යනවා. යද්දි මැරෙනවා. මොකෝ වෙන්නේ? දැන් ඔළුවේ තියෙන්නේ මොකද්ද? බණ අහන්න එන්න ඕනේනේ. හරිද? ඒතකොට බණ අහන්න එන්න නම් අපි මේකේ උපදින්න ඕනේ. හොඳ භවයක වෙන්න පුළුවන් නේ. හරිද? ඒ අවශ්‍යතා අනුවයි අපි ඉපදෙන්නේ. එතකොට අන්තගාමී වෙන්න එපා කියන්නේ යහපත හෝ අයහපත කිසිම දෙයක් අල්ලගන්න එපා කියන එක. හේතුව හැම දෙයකම තියනවා මේ ඇතිවීම සහ නැතිවීම. ඕක තේරුම් ගත්ත කෙනෙක්ට දුක් වෙන්න තැන් තියද? නෑ. අපි සූදානම් වෙනවානේ. මට දේවල් ලැබෙනවා තමයි. ලැබෙද්දි මම සූදානම් වෙනවා. ඔය ලැබීම වගේම තමයි ඔය දේ කවදා හරි නැති වෙනවා නේ. හරිද? එතකොට අපි ඒකට කල් තියා සූදානම් වෙන්න ඕනේද නැද්ද? වෙන්න ඕනේ. කියන්නේ ඒවා අනිවාර්යෙන් වෙන නිසා. මේ ලෝකේ අපිට නැති වෙන්නේ නැති මොනෝම හරි තියද? ඔයත්තන්ට මොනෝම හරි තියද නැති වෙන්නේ නැති? අද දවස් ඇවිල්ලා පෙබරවාරි 1 නේ 2026 පෙබරවාරි
පළවෙනිදා. දවසක් එනවා නේද 2126 පෙබරවාරි පළවෙනිදා. අවුරුදු කීයකින්ද? 100යි. වැඩි ගල් නැහැ නේ අවුරුදු 100යි. එදාට මේ බණ කියන මමවත් බණ අහන ඔබවත් ඉඳීද මේකේ? නැහැ. එක්කෝ අපි මේකේ පස් ගොඩක් වෙලා ඉඳීනේ. එක්කෝ අපි මේකේ අලු ගොඩක් වෙලා ඉඳී. අඩුම සමහර විට අපි ගැන කවුරුවත් කතා කරන එකක්වත් නැති වෙයි. මොනවද අරන් යන්නද? දැන් අපි රණ්ඩු වෙච්ච ඉඩම්. ඉන්නවනම් අත උස්සන ජීවිතේට ඉඩමකට රණ්ඩු වෙච්ච නැති වැඩි හිටි කවුරු හරි. වචනයක්වත් ඉඩමක් වෙනුවෙන් කියාගෙන නැති කවුරු හරි. ලංකාවේ ඉන්න බෑ හරි අමාරුයි එහෙම ඉන්නවා. හරි අත්පල්ලේ හදාන්න. හොඳයි. මේ ඒ කියන්නේ හිතන්න. අපි ওই රණ්ඩු වෙච්ච කිසිම ඉඩමක්වත් එදාට තියද? පොඩි හරි අයිතියක් කියන්න පුළුවන්. බෑ. මේ තමන් ගොඩාක් ආදරය කරපු අම්මා තාත්තවත් ආයි සංසාරේ කොහේවත් හම්බුණත් අර මේ විදියට හම්බ වෙන්නේ නෑ. මේ දේවල් ටික ආයි නෑ. ටික කාලයයිනේ. ටික කාලයක් ගිහිල්ලා දැන් අද හෙට අපි මැරිලා ගියොත් 7 දවස කරයි. මල ගෙදර දවසේ අඬයි මිනිස්සු ඇවිල්ලා 7 දවස කරයි, 3 මාස කරයි, උපරිම අවුරුද්ද කරයි. ඊට පස්සේ අපේ ෆොටෝ එක කබඩ් එකේ අයිනේ තියාවි. දූවිලි වැඩි ටිකක් කල් තියේයි. ෆොටෝ එක දකිද්දි ටික මතක් වෙයි. පරම්පරාවක් දෙකක් යද්දි ඒ කවුද කියලාවත් දන්නේ නෑ. දැන් අඩුම තරමේ ඔබේ පරම්පරාවේ ඔබ හිතන්න තව ඊට පරම්පරා දෙකක් උඩට හිතුවොත් ඒ හිටපොයි අපිවත් දන්නේ නෑ. උපරිම අපි අපේ අම්මා තාත්තා දන්නවා. ඊට පස්සේ ආච්චි සීයා දන්නවා. සමහරට එතනින් එහා දන්නේ නෑ. ඒකට අපි මේකේ නැති වෙනානේ. හරිද? අපිවත් මේකේ ඉන්නේ නෑ. ඒකට අරන් යන්න කියලා දෙයක් නෑ. හැමදේම අපිට නැති වෙනවා. එහෙනම් මේකට අපි සූදානම් වෙන්න ඕනේද නැද්ද? වෙන්න ඕනේ. ඒක හරි විදියට හොඳද? ඒකයි මං කිව්වේ මේක දැනගෙන හිටියට වැඩක් නෑ. දැනගෙන හිටියොත් වෙන්නේ දන්නවා. නැති වෙනවා. එහෙනම් වැඩක් නෑ. සේරම ටික දමල ගහලා කැලේකට යනවා. නේ? එතකොට නැති වෙන දෙයක් නෑ. ඒකද වෙන්න ඕනේ. නෑ. අතරින කියන්නේ ඒකද? නෑ. නේ? එහෙම අතහැරි නිගන්ටයෝ. ඇඳගෙන ඉන්න ඇඳුමත් අතහැරියා. බුදුහාර දේශනා කරේ හම්බ කරන්න. කමන්නේ නේ. ගෙවල් දොරවල් හදාගන්න, යාන වාහන ගන්න, ලස්සනට ජීවත් වෙන්න නේ. හැබැයි සූදානම් වෙන්න කොච්චර ලැබුණත් ඒ දේවල් එක ක්ෂණයෙන් නැති වෙන්න බැරි කමක් නෑ. ඔය හදාගත්ත ගේ දොර ඉඩ කඩන් එක තප්පරයක් නැති වෙන්න බැරි කමක් නෑ. මේ මාස 2-3කට කලින් අර ගම් වතුර කාලේනේ ඒක මිනිස්සු කවදාවත් හිතුවද ඒවා? හිතපු දේවල් නෙවෙයි. හැබැයි ඒ බලාපොරොත්තු නැති වුණත් එකපාර අර දේවල් විනාශ වෙද්දි දරා ගන්න බෑ. සූදානමක් නැති නිසා. පැහැදිලිද? ඒ නිසා සූදානම් වෙන්න දේවල් ලැබෙද්දී සාපේක්ෂයි ඊට අහිමි වීම නේ. හරි. ඒතකොට දෙකටම සූදානමින් ඉන්න දෙකම දරා ගන්න සූදානමින් ඉන්න. පුළුවන් තරම් වෙනස් නොවී ඉන්න. පැහැදිලිද? ලාභ අලාභ. ඊළඟට යස අයස නිന്ദා ප්‍රශංසා. යසස කියන්නේ අපේ ගොඩනැගෙන කීර්තිය. ඒකත් එක්ක අපිට ප්‍රශංසා හෝ නිന്ദා ලැබෙනවානේ. යසස තිබුණා කියලා හැමෝම ප්‍රශංසා කරන්නේ නෑ. හොඳ දේවල් කරා කියලා හැමෝම ප්‍රශංසා කරන්නේ නෑ. නිന്ദාත් කරනවා. අපේ රටේ කොහොමත් එහෙමයි. අපේ රටේ හොඳ කරොත් බැනුම් අහන්න වෙනවා. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ නේ. හොඳ කරන තරමට බනිනවා වැඩි. ඒක හැටි. එතකොට අපි අපේ යසස ගොඩ නැගෙද්දි ආයි ඔලුව දුම්ම ගන්න බෑ. නේ මට දැන් මිනිස්සු ගරු කරන මං හෙන ලොකු තැනක ඉන්න මම තමයි මේකේ උඩින්ම ඉන්නේ. නේ ආයි මට එහා කවුරුවත් නැහැ. ඒ නිසා මං අනිත් අය ගණන් ගන්න ඕනේ. එහෙම වෙන්න බෑ. හේතුව අද හරි ගෞරවාන්විතව ඉන්න කෙනා හෙට ආයි බල්ලෙක් බලලෙක් ගානට වැටෙන්න බැරි කමක් නැහැ. අපි දන්නවනේ එහෙම ඕනේ තරම්නේ. අපේ සමාජය අපේ ගම්වල ඕනේ තරම් එහෙම ඉන්නවනේ. හරිද? අද අයස තියෙන කෙනා නේ අද කිසිම ප්‍රශංසාවක් නොලබන කෙනත් හෙට ගෞරවාන්විත විදිහට ඉන්න බැරි කමක් නැහැ. මේක පෙරලෙනවානේ. දෙපැත්තටම මේකෙත් අපි සූදානම් වෙන්න ඕනේද නැද්ද? වෙන්න ඕනේ. ප්‍රශංසා කරන තරමටම අපිට නිന്ദා කරනවා. දරා ගන්න බැරි නම් කොහොමත් මේක කරන්න බෑ. ජීවත් වෙන්නම බෑ. හිතන්න මෙහෙම මේ පන්සිල් වල අවසාන සිල්පදේ මොකද්ද? සුරාමේරය. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. ඒක පන්සිල් තියෙන කාටද? ගිහි ඇත්තන්ට නේ ඔය ඇත්තන්ට. ඒතකොට ඔය ඇත්තන්ට බුදුදහමේ පනවන ඒ විනය නීති එකක් මේ සුරාව පාවිච්චි කරන්න එපා. ඒක රජෙන් දඬුවම් ලැබෙන වරදක්ද? නෑ. ඒක මේ විනයත් එක්ක ඒ නීතියක් නේ. බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. ඒ නීතියම හාමුදුරුවන්ටත් තියද නැද්ද? තියෙනවා. අපිටත් සුරාමේරය මජ්ජපමා ඒක තියෙනවා. ඒ කියන්නේ අපිත් සුරාව පාවිච්චි කරන්න බෑ. ඒක විනය නීතියක්. දෙගොල්ලටම රජයේ නීතියක් නෙවෙයි ඒක විනයානුකූල නීතියක්. හරි. හිතන්න මේ මහත්තයා දුම්බැටියක් පාවිච්චි කරනවා මමත් පාවිච්චි කරනවා. වැඩියෙන් බනින්නේ කාටද? මට. ඇයි ඒක මාර වැඩන්නේ? ඇයි මට වැඩියෙන් බනින්නේ? එහෙමද? එහෙනම් මං ගිහිල්ලා සිවුර පොඩ්ඩක් පැත්තකින් තියලා කමන්නේ නැද්ද? ඇයි මට වැඩියෙන් බනින්නේ?
මම කියන්නේ දැන් මෙතුමායි මායි මේ දෙන්නම එකම වැරද්ද කරොත් අපි දෙන්නටම වයසින් ආයෙක නායක අහලා කමන්නේ නැද්ද? නෑ. හරි. සීලයෙන් වැඩි කියන්නේ දැන් සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කිව්වම ඒ සීලය ගිහියන්ටත් එකයි අපිටත් එකයි. බොන්න එපා නම් එපා. ඒ කියන්නේ ගිහියත්තන්ට කියලා නෑනේ. චුට්ටක් දැම්මම කමන්නේ. එහෙම නෑනේ සීලෙනේ. නෑ. ඔව් හාමුදුරුන්ටත් නෑ. තියෙන්නේ දෙගොල්ලන්ටම එපා. එහෙනම් ඇයි අපිට වැඩියෙන් බයි? මාර වැඩේ. ඇයි ඒතර මට වැඩියෙන් බනින්නෙත් මේ මහත්තයට අඩුවෙන් බනින්නෙත්. හෝ බනින්නේ නැත්තේ. ඇයි හේතුනම් කියයි අපේ ඇත්ත ඕනේ තරම්. හරිද? අපිට බනින්න තියෙනන්නේ හේතු මවලා දෙනවා. මම කියන්නේ ගිහි වුණත් වැරදි නම් වැරදි. එතකොට එතන ඇයි ඒ බනින්න එක වෙනස් වෙන්නේ? දානේ දෙන්න නිසාද නෑනේ? ගිහියන්ටත් තියෙනවා. ඉතින් ගිහියන්ට සුරාමේරේ එපා. ඒතකොට ඇයි වැඩියෙන් බනින්නේ? ඔව් බුදුහාඳුර අපිට දේශනා කළා තියෙනවා සහ ඒ ධර්මයේ ගිහියන්ටත් එපා කියලා දේශනා කළා තියෙනවා. ඇයි අපිට වැඩියෙන් බනින්නේ? මොකද හේතුව? මහා සංඝරත්නය. ඒ නිසා. හරි. හරි කමන්නේ. ඒකද හේතුව? ඒ කියන්නේ අපි ඔබ වරදෙන් මුදවන නිසා. ඒ නිසා අපිට බෑ ඔබ කරාට කමන්නේ. ඇයි අපිට වැඩියෙන් බයිනේ හේතුව? හේතුව තමයි වැඩියෙන් ප්‍රශංසා කරන්නේ කාටද? තේරුණාද? වැඩියෙන්ම ප්‍රශංසා ලබන්නේ අපි. එතකොට වැඩියෙන්ම නිന്ദා ලබන්න ඕනෙත් අපි. ඒක තමයි ස්වභාවය මේකනේ. ඒකනේ බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ ප්‍රශංසා ලබන තරමටම තමයි නිന്ദා ලබන්නේ. එතකොට ඔබ වැරද්දක් කරාම බනින ප්‍රමාණය නිന്ദා කරන ප්‍රමාණයට වඩා අපිට නිന്ദා කරනවා වැඩි. දැන් සාමාන්‍ය ගමේ මිනිස්සෙක් කරන වැරද්ද හිතන සමාජයේ ඉහළ තලයේ කියන ගිහි මිනිස්සෙක් කරනවා. ගිහි කවුරු හරි දේශපාලනය කරන කෙනෙක් හෝ ගිහි සමාජයේ යම් තැනක ඉන්න කෙනෙක් ඒ වැරද්දම කරත් අපි එයාට බනිනවා වැඩි. ඒ කියන්නේ දේශපාලඥයෙක් වගේ හිතන්නකෝ දැන් ගමේ මිනිස්සෙක් වැරද්දක් කරාමයි දේශපාලඥයෙක් වැරද්ද දැන් බොන එකම හිතන්න මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. දැන් ගිහි ගමේ මිනිස්සෙක් බීලා ආවහමයි දේශපාලනය කරන කෙනෙක් හිතන්න රට පාලනය කරන කෙනත් බීලෙනවා එහෙම. වැඩියෙන් බයින්නේ කාටද? ඇයි ඒ? ප්‍රශංසාව ලබන්න වැඩි තරමටම තමයි නිന്ദා වැඩි වෙන්නේ. ඒක තේරුම් ගන්න හොඳද? ඒ නිසා කවදාවත් ඔය ඕනෝට වැඩිය මිනිස්සු හොඳ කියද්දි මිනිස්සුන්ගේ හොඳ අහද්දි ඒකෙන් එතන අල්ලගෙන නවතින්න එපා. ප්‍රශංසා ලබන තරමටම ඉක්මනටම නිന്ദාව එන්න බැරි කමක් නෑ. සූදානම් වෙන්න. හරිද? දැන් මම කියන්නේ දැන් මම පෘථග්ජනයි. හරිද? මමත් පෘථග්ජනයි. අඩුපාඩු වෙනවා මගෙනොත්. ඒක අපිත් හදා ගන්නවා. ටික ටික හදාගෙන යන්නේ. එතකොට මේ අඩුපාඩු වලට සමහර විට අද ඔය ඇත්ත බන අහනවා. හරිද? දැන් විශ්වවිද්‍යාලේ හරි මෙහෙම හිතන්න. දැන් මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න හාමුදුරුවෝ කෙනෙක්. හරිද? එතකොට ඔන්න විශ්වවිද්‍යාලේ මොකක් හරි උද්ඝෝෂණයකදී ටීවී එකේදී පේනවා ඔන්න මේ මම නම් එහෙම යොමු වීමක් නැහැ හොඳද? මම කියන්නේ වැරදිලා හරි හිතන්න ඔන්න පිකට් එකකදී මේ හාමුදුරුවෝ ඉන්නවා කිහිප නමක් ඊයසින් මාත් පේනවා. සේරම හාමුදුරුවෝ තමයි. වැඩියෙන් බයින්නේ කාටද? මට වැඩියෙන් බයිනවා නේ. අන්න බණ කියපු හාමුදුරුවෝත් ඉන්නවා. නේ? හරිද? මට වැඩියෙන් බනිනවා. ඇයි? අර හාමුදුරුවන්ට වැඩිය ඔබ මට ගෞරවය දීපු නිසා, ප්‍රශංසාව දීපු නිසා. ඒ නිසා මතක තියාගන්න ප්‍රශංසා ලබද්දී ඒ අපිම ඒකේ නිന്ദාවටත් සූදානම් වෙන්න ඕන. බෑ. නැත්තම් මේක කරන් යන්න බෑ. සිවුර කොහොමද දරාගෙන ඉන්න බෑ. නිന്ദාව දරන්න බැරි නම්. දැන් අපිට දානේ වළඳද්දී හිතන්න ඔන්න ගෙදරක දානේ වේල හදලා අම්මා එළවලු 10ක් හදලා 10න් බෙදාගෙන වළඳුවොත් මොකෝ කියන්නේ? ඔන්න බලන්නකෝ හාමුදුරුවෝ පිඟානේ බත් පේන්නෙත් නෑ. නේ පෙරේතකම එළවලු 10ම බෙදාගෙන යනවා. හිතන්න මොකක් හරි හදවපු එක එළවලුවක් බෙදා ගන්න බැරි වෙනවා. එතෙන්දි මොකෝ කියන්නේ? අච්චර මහන්සියෙන් හදලා ඒක බෙදාගත්තේ නෑ. දැන් බලන්න වැළඳුවත් බැනුම් අහන්න වෙනවා නැතත් බැනුම් අහන්න වෙනවා. සිවුර දරාගෙන ඉන්න බෑ නිന്ദාව දරා ගන්න බැරි නම්. හරිද? කැපකිරීම කරන්න බෑ නිന്ദාව දරා ගන්න බැරි නම්. හරිද? ඒ කියන්නේ සිවුර විතරක් නෙවෙයි. ගිහි ඔබට වුණත් කරන රස්සාව හෝ වේවා, පෞල් ජීවිතේ හෝ වේවා, ලබන්න කැමැතිම ප්‍රශංසාන, ලබන්න කැමැතිම ලාභ නම්,
පුළුවන් ද රස්සාව, පෞල් ජීවිතය, ඉස්කෝලේ වැඩ ටිකවත් කිසිම දෙයක් හරියට කරන්න බෑ. ජීවත් වෙනවා කියන්නේ හැම එකටම පුරුදු වෙන්නනේ. ප්‍රශංසා ලබද්දී පුරුදු වෙන්න මොකටද? නින්දා ලබන්නනේ. මොකද නින්දාවත් ඔය පිටිපස්සෙන්ම එනවා. හෙට මම වැරද්දක් කරොත් අද බණ අහපු ප්‍රශංසා කරපු ඔබම කියාවේ අපරාධි උන්වහන්සේගේ බණ ඇහුවේ නේ. අර කකුල් දෙක අල්ලලත් වැන්දා. හරිද? මේ වැඳපු එකටත් සමහර ඊට දොස් කියයි. ඒක හැටි. මං කියන්නේ ඒක ඔය ඇත්තන්ගේ වැරද්දක් නෙවෙයි. දැන් මම වුණත් එහෙමයිනේ. කවුරු හරි මේ මම ප්‍රශංසා කරන, මම ගෞරව කරන චරිතයක් හෙට වැරද්දක් කරොත් මටත් ඒ අප්‍රසාදය ඇති වෙනවානේ. අපි කරන්න ඕනේ මොකද්ද? ඒකට සූදානම් වෙන්න. පැහැදිලිද? ඒ නිසා ප්‍රශංසාව ලබන්න කැමති වගේම ඒක දැඩිව අල්ලගෙන ඉන්න එපා. මොකද ස්වභාව ධර්මයටත් වඩා වේගෙන් ඕවා වෙනස් වෙන නිසා. හරි. දැන් ඔය මට එහෙම ගෙදරින් කතා කරාම තාත්තා එහෙම කතා කරලා කියනවා හමුදුනේ සමහරලාට කතා කරලා කියන හාමුදුරුවනේ මේ අර අපේ ගමේම මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා නම් කියලා කියනවා. ඉතින් මෙන්න මේ අය හරිම හොඳයි. මේ ළඟදී අපිට හම්බුනේ කතා බහ කරලා අඳුනගත්තේ මොනතරම් හොඳයිද කියනවා නම් සංසාරේ ඥාතිද මන් දන්නේ නැහැ කියනවාද? ගියාත්මේ ඥාතිද මන් දන්නේ නැහැ. ඒ තරම් සම්බන්ධයක් තියෙන්නේ. පවුලේ ඥාතීන්ටත් වඩා මේ මිනිස්සු අපිත් එක්ක සමීපයි. අපිට මේ හැම දෙයකටම උදව් කරනවා. දැන් ඒ අය හැම වෙලාවෙම අපිව හොයලා බලනවා. හාමුදුරුවනේ අපරාධේ පරක්කු වෙලා හම්බුනේ. ඒ තරම් සම්බන්ධයක් තියෙනවා කියලා ෆෝන් එක තියෙනවා. ෆෝන් එක තියෙනකොටම මම දන්නවා තව උපරිම දවසයි දෙකයි. හරිද? දවස් දෙකක් තුනක් ගිහිල්ලා කෝල් එකක් එනවා. හාමුදුරනේ උන් තරම් ඇවුන්නේ නැහැ. නේ අපි නිකම් බොරුවට රැවටුනේ. නේ කියන ඕනේ තරම්. හරිද? ඒ කියන්නේ අපි ප්‍රශංසා දෙද්දිම සමහර විට ඕනවට වඩා අපි ප්‍රශංසා කරත් ඒ මිනිස්සු වැඩි කල නැතුව අපිට වැරදි විදිහට පේන්න ගන්නවානේ. ඒ නිසා ආරාධනා කරනවා ප්‍රශංසාව, නින්දාව එකකින්වත් පැනලා යන්න පුළුවන්ද? බෑ. දෙකම විඳින්න වෙනවා. ඒ දෙකටම සූදානම් වෙන්න ඕනේ. පැහැදිලිද? දැන් මේ ඔය නිന്ദා අපහාස සම්බන්ධයෙන් මට නම් ඕනේ තරම් අත්දැකීම් තියෙනවා. හරිද? කියනවා නම් අත්දැකීම් ඕනේ තරම් තියෙනවා. මොකද මේ එකක් ඔය ගොඩක් දාන ගෙවල් වල දැකලා ඇති හාමුදුරුවෝ වඩම්මගෙන දැන් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. හොඳේ. මෙන්න මේකට උත්තරයක් දෙන්න. ඔය දාන ගෙවල් වලට හාමුදුරුවෝ වඩම්මගෙන ඇතුළට එද්දි ඉහළන මුතුකුට යද්දි නෑ. ඇයි? එද්දි දාන පාවඩේ යද්දි නෑ. ඇයි? වැඩේ කරගත්තනේ නේ. ඒකද? ඔව් ගොඩක් තැන්වල එද්දි ඉහළන මුතුකුඩේ යද්දි නෑ. හරිද? මං කියන්නේ අපේ මේ ඔය ඇත්ත මේක හදා ගන්න හොඳද? මේ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න, මහා සංඝරත්නයට ගරු කරන්න, පුද්ගලිකව ගරු කරන්න එපා. මං කියන්නේ ඒක තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත පුද්ගලිකව ස්වාමීන් වහන්සේලා දකින්නට වඩා පොදුවේ ගරු කරන්න. පොදුවේ මහා සංඝරත්නයට ගරු කරන්න. මම වැරදි කරා කියලා කවදාවත් මහා සංඝරත්නයට දොසක් කියන්න එපා. නේ මට දොස් කිව්වට ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේලා පුද්ගලිකව වැරදි කරද්දි මොකද මම කරන ඒවාට මම අහගන්න ඕනේ කොහොමද? නේ අපි දැකලා තියෙන දැන් වර්තමානයේ ඕන තරම් ඔය නායක අහන්නලත් අහගන්නේ හොඳටනේ. හරිද? මොකෝ මේ අනුන් කරපුවට අහගන්නවයි. එක තැනක බලන්න එක තැනකවත් බුදුහාමුදුරු දේශනා කරපු විදිහට වැඩ කළා පදහ ගන්නවද? නැහැනේ බුදුහාඳුරගේ ප්‍රතිපත්ති අනුව වැඩ කරලා පදහ ගන්නෑ. හරිද? එහෙම අහගන්නවා නම් ඊට සුළුතරයක්. හරිද? ඒ බහුතරයක් අඩුපාඩු කියන්නේ වැරදි කියන්නේ බුදුහාරගේ දේශනාවෙන් හාමුදුරු උනත් පිටපණින්දිනේ. හරිද? ඒ වෙලාවට පුද්ගලිකව අපහැදුනාට ඒ මහා සංඝරත්නය කියලා ගන්න එපා. මහා සංඝරත්නයේ පොදුවේ ගෞරවේ තියාගන්න. ඉතින් ඔය ගොඩක් දාන ගෙවල් අපි දැකලා තියෙනවා. හිතන්න ඔබේ දාන ගෙදරට ආරාධනා කරන්නේ 5 නමයි. හැබැයි පුටු හදන්නෙත් 5 නමකට 6 නමක් වඩිනවා. මොකෝ කියන්නේ? හාඳුනේ ෂීට් ඉවරයි යන්න කියනවද? එක හාඳුරු කෙනෙක්ට කියනවද අද මේ පුටු 5යි හැදුවේ හාඳුරු වෙන දවසක එන්න කියලා යවනවද? නෑ. එහෙනම් මොකෝ කරන්නේ? කොහෙන් හරි පුටුවක් හොයලා ගෙනල්ලා සුදු රෙද්දක් දාලා ඒ හාමුදුරන්ට ආසනය දීලා අපි කොහෙන්ද වාඩි වෙන්නේ? අපි බිමින් වාඩි වෙනවා. වාඩි වෙලා සම්බන්ධ වෙන්නේ නේ. ඒ හාමුදුරුත් එක්ක සමාසනයකවත් වාඩි වෙන්නේ නෑ. ඒ තරම් ගෞරවයක්. ඇයි? වැඩේ කරලා දෙනකන් දිනනවානේ. ඔය උපාසක ඇත්තොම බස් එකේදී අහක බලා ගන්නවද නැද්ද? ඕනේ තරම් අපි අත්විඳලා තියෙනවා. හරිද? මම කුණුහරුප අහගෙන තියෙනවා බස් එකේදී. හරි. එක සැරයක් මම රත්නපුරේ ඇඹිලිපිටියේ තමයි මම උසස් පෙළ කරේ. ඒ කාලේ ඔය ප්‍රාචීන ප්‍රාරම්භ කියලා විභාගයක් තියෙනවා. ඒක තිබුණේ රත්නපුරේ අපිට. ඒක ලියන්න ගියා අපි හාමුදුරුවෝ 8 නමක් විතර. 7 නමක් හෝ 8 නමක්. අපි කට්ටියම ගිහිල්ලා මේ ප්‍රාරම්භ විභාගේ ඉවරයි. ඉවරුණාන් පස්සේ දැන් අපි ඇඹිලිපිටියේ එන්න ඕනේ. රත්නපුරෙන් ඇඹිලිපිටියට එන්න බස් එකකට අපිට පාරේ අත දාලා 8 නමටම නගින්න බෑනේ. මොකද හේතුව කොහොමත්
8 9ක් ඉන්නවා දැක්කොත් කිසිම බස් එකක් නවත්තන්නේ නැහැ. ආයි පැය 24ක් නේ දවස් සතියක් විතර හිටගෙන හිටියත් එක බස් එකක්වත් නවත්තන්නේ නැහැ. යනවා අපි දන්නවා. හරිද? ඊට පස්සේ අපි කතා කරගත්තා දෙන්න. දැන් අපි යන්නත් එපැයි කොහොම හරි. හරිද? අපි යන්නත් ඕනේ. අපි කතා කරගත්තා දෙන්න වෙන වෙනම බස් එකට නැගෙන්න. ඊට පස්සේ ඔන්න මුල් හාඳුරලා දෙන්න පාරක් අයිනේ ඔය හාමුදුරුවෝ ගොඩාක් අසරණ වෙන තැනක් තමයි බස් එකකට නගින්න ගියාම. හරිද? ගොඩක්ම ඔය ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්නේ ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා. පිරිවෙන් යනකොට එනකොට ඉතින් හරිය අපහසුතාවවලට මුහුණ දෙනවා. පුළුවන් තරම් මේ බණහන ඔයත්තන්ට ආරාධනා කරනවා. ඔයත්තන්ගේ පැත්තෙන් මේ අපහසුතා පුළුවන් තරම් වළක්වන්න මේ ඔයත්තන්ට පුළුවන් දායකත්වයක් දෙන්න. මොකද මේ බස් එකකට නැග අපිට හිටගෙන යන්න බෑනේ. අනික බස් එකක් නැතුව අපිට පයින් යන්න කියලාදනේ. හරිද? සමහරට කිලෝමීටර ගණන් බස් එකේ හිතනවා දැන් නෑ බුදුහාමන් කාලේ පයින් ගියා. ඒ නිසා ඔබ වහන්සේලා පයින් යන්න කියලානේ. හරිද? ඉතින් මේ ඒ වෙලාවට ඉතින් බස් එක නැගලා යන්න ඕනේ. ඒ වෙලාවට මේ කරන්න දෙයක් නෑ. මං කියන්නේ ෂීට් එක අපිට දෙන්න වෙනවනේ නේ. ඒකට පුරුදු වෙන්න හොඳද? මේ ඉතින් කොහොම හරි අපි බස් එකට හාමුදුරුවෝ දෙනම වෙන වෙනම ගොඩ වුණා. පළවෙනි හාමුදුරුවෝ දෙනම ගියා. මේ බස් එකක් දෙකක් යනකන් ඉඳලා ඒ කියන්නේ පළවෙනි බස් එක නවත්තන්නේ නැහැ ගොඩක් දුරට. අත දැම්මට බස් දෙක තුනක් ගියාම තමයි නවත්තන්නේ. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ දෙනම ගියා. හොම ගිහිල්ලා අන්තිමේට මමයි තම හාමුදුරුවනේ හිටියේ. දැන් අවුරුදු දෙක තුනකට කලින්. ඊට පස්සේ බස් එකට අත දැම්මා. අපි දෙනමත් නැග්ග බස් එකට. නැග්ගන් පස්සේ දැන් මම නැගිටලා දැන් බස් එකේ ටිකක් සෙනග හිටියා. දැන් බස් එක ඉස්සරහා දැන් බස් එක යනවා. ආයෙ හාමුදුරුවෝ මයින් නැගිටලා දැන් බලාගෙන ඉන්නවා. මේ පැත්තේ සීට් එක දිහා බලද්දි මේ මිනිස්සේ එහා පැත්ත බලනවා. හරිද? එහා පැත්තේ සීට් එක දිහා බලද්දි මේ මිනිස්සේ මේ පැත්ත බලනවා. ඔව් දෙකොල්ලෝ දෙපැත්තට බලා ගන්නවා. දැන් ඉතින් මම මොනව කරන්නද නේ? හරිද? මට බලෙන් නැගිටන්නත් බෑ. බස් එකේ දැන් හිටගෙන යන්නත් බෑ. බස් එකත් දැන් යනවා. ඉතින් කරන් දෙයක් නැහැ. ඉතින් බලන් හිටියා. ඊට පස්සේ කොන්දොස්තර ආවා. ඇවිල්ලා දැන් මේ පැත්තේ සීට් එක නේ ස්වාමීන් වහන්සේලාට තියෙන්නේ. ඊට පස්සේ එතන දෙන්නෙක්ට නැගිටින්න කිව්වා. එතන හිටිය පිරිමි කෙනෙක් නැගිටලා යන ගමන් මගේ කනගාවෙන් හොඳ කුණු හarp ටිකක් මට ගියාගෙන ගියා. හරිද? කුණු හarpෙන් බැනගෙන ගියා. ඉතින් ඇත්තටම හිතන්න මං කියන්නේ එහෙම වෙනවා. නැත්තේ නෑ. ඔය පළවෙනි හෝ අවසන් අවස්ථාව නෙවෙයි. බස් වල යද්දි අපහසු විඳපු මූණෙන් තේරෙනව මොන වගේ මිනිස්සු අපිට ඒ වෙලාවට ප්‍රසාදයක් දක්වනවද කියන එක. මේ අහක බලාගන්නේ gedara දානේදී පුටුව දීලා බිම වාඩි වෙච්ච ඇත්තෝනේ. හරිද? තමන්ගේ වැඩේ කරගන්නකම් ඒ තරම් ගෞරවයක්. දැන් ඒ වෙලාවට අපිට හිතෙන්න පුළුවන්නේ ඇයි අපි මෙච්චර කැපකිරීම කරන්නේ? දැන් අපිට හිතනවද මරුනේ නියමයි සිවුරක් දාගෙන ඉන්න එක හිතනවද එහෙම? හිතනවා නම් එන්න ඇවිල්ලා මහණෙලා ඉන්න. හරිද? මොකද බුදුහාඳුරන්ගේ කාලය වගේ නෙවෙයි අද මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉස්සරට වඩා වැඩි. හරිද? ඒ අවශ්‍යතාව වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ ප්‍රමාණය වැඩි. බුදුහාඳුරන්ගේ කාලය තරම් දේවල් දැන් ඉස්සර හැමදේම ස්වාමීන් වහන්සේලා ලැබෙනවනේ බෙහෙත් ටික පවා. අද බෙහෙත් ටිකවත් නිකන් හම්බෙන්නේ නෑ. දානේ ටික හදිස්සියකට කඩේකට ගියා කියලා එහෙම නිකන් හම්බෙන්නේ නෑ. බස් එකක යද්දි අපිව නිකන් එක්කන් යන්නේ නෑ. මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි අද දකින්න කෝණය වෙනස්. ඉතින් අපි ගොඩාක් දේවල් මේකේ කැප කරන්න ඕනේ. හරිද? ඒ කැපකිරීම කරන්න බෑ දරා ගැනීමක් නැත්තම්. දැන් ඇත්තටම අපිට බැලුවාම දැන් අපේ මේ තරුණ කාලේනේ අවුරුදු 20 22 කියන්නේ සාමාන්‍යයෙන් තරුණයෙක්ට නම් මේ වයසේ තියෙන ප්‍රධානම හීනයක් තමයි හොඳ වාහනයක් ගන්නනේ. ඔය හීනේ අපිට වළංගුයිද? නෑ. අපේ හීනය දැන් මම කිව්වොත් මගේ හීනයක් තමයි හොඳ වාහනයක් ගන්න. අද බණෙන් පස්සේ මට පළු යන්න බයිනවද නැද්ද? බයිනවා. අපිට අතාරින්න කියලා උන්වහන්සේ වාහන ගන්න කතාව. බයිනවා. අපි බස් එකේ ගියත් බැනුම් අහන්න ඕනේ. බස් එකේ යන්න බැරි නිසා වාහනයක් ගත්තත් බැනුම් අහන්න ඕනේ. හරිද? මම දැන් අපේ අතෝ හිතන්නේ අපි පයින්ම යන්න ඕනේ කියන එක. හරිද? එතකොට බලන්න මේ හැමදේම කැප කරද්දි අපිට හිතනවානේ ඇයි අපි මෙහෙම කුණු බැනුම් අහන්නේ නේ? ඇයි අපි මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ? බලන්න අද කොච්චර මිනිස්සු අවලාද කරනවද කියලානේ. මොන්න තරම් පාපයක්ද පුරවගන්නේ. මං කියන්නේ පුද්ගලිකව ස්වාමීන් වහන්සේලා වැරදි කරයි නේ. හරිද? වැරදි නොකරන කෙනෙක් කොහෙවත් ඉන්නවද? බුද්ධ කාලේ හිටියද? නෑ. වැරදි කරනවා. හැබැයි ඒ පුද්ගලික වැරදි නිසා මහා සංඝරත්නයට කවදාවත් අපහාස කරන්න එපායි. ගෞරවය තියාගන්න හොඳද? මේ මිනිස්සු බනිනවා. සමහරුන්ට මේ සංසාරේ පතාගෙන යන වෛර තියෙන්නේ. හොඳ මහා සංඝරත්නයත් එක්ක. ඊට පස්සේ එහෙම බනිනවා, වෛර කරනවා. එතකොට මේ හැමදේම අපි දරාගන්නේ කිසිම දෙයක් නිසා නෙවෙයි. බුදුහාර දේශනා කරපු මේ ධර්මය නිසා. උන්වහන්සේ අපිට දේශනා කරා. ප්‍රශංසාව වගේම නින්දා වෙනවා. තේරෙනානේ? හරිද? තව එකක් තියෙනවා මේ ඔය නින්දා ප්‍රශංසා ගැන තව එකක් මේ මම උසස් පෙළ කරේ ඇඹිලි පිටියේ ඔය කාලේ මේ ඉස්සර මම බණවලට එහෙම වඩිනවා. එතකොට ওই දුර බණවලට වඩින්නේ නැහැ. මේ විභාගය කරන ගමන් අවුරුද්දෙන් තමයි උසස් පෙළ කරේ. ඔය කරන ගමන්ම ගෙවල් වල බණවලට එහෙම ඒ පන්සලේ ඉඳන් වඩිනවා. අඩුම සතියේ බණ 4-5කටවත් වඩිනවා. එතකොට විභාග තිබ්බද ඒව නැහැ. මම අපි ටියුෂන් ගියේ ඒව මොකුත් නැහැ. අවුරුද්දෙන් කරේ. හැබැයි ඒවටත් වැඩම කරනවා. ඉතින් එන්න වගේ
දවසක් පිරිවෙන් ඉවරලා එද්දි හවස 5:00ට පිරිවෙන් ඉවර වෙන්නේ. 12:00 ඉඳන් 5:00 වෙනකම්. හවස 5:00ට පිරිවෙන් ඉවරලා ආපුවාම ඇඹිලිවිටිය පන්සලේ දෙවනි හාමුදුරුවෝ මට කතා කළා ආනන්ද අද බණක් තියෙනවා. යන්න ලේස්ති වෙන්න. ඊට පස්සේ මමත් මේ මූණත පය හොදගෙන අතුපතු ගාලා ඒ ටිකත් ඉවර වෙලා සිවුරත් පොරවගෙන වටාපතත් අරගෙන ඉස්සරහට ආවා. එද්දි අද මෙහාට වැස්සද? නෑනේ අර එනගම් මගටම වහිනවා. හරිද? එදත් මේ පොඩි වැහි පොදක් තිබුණා. මම ඉස්සරහට ගිහින් ලේස්තිලා ඉද්දි මේ මට මතකයි කාර් එකක් ආවා. කාර් එක ඇවිල්ලා ඉස්සරහින් නැවැත්තුවා. ඊට පස්සේ මම මේ දෙවුර මේ වගේ පොරවගෙන වටාපතත් අරගෙන ගියා වාහනේ ඉස්සරහින් වාඩි වුණා. ඊට පස්සේ බණ ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා මේ ලොකු තාප්පයක් තිබුණා. ගේට්ටුවක් තිබ්බ. ගේට්ටුව ඇරලා තිබුණේ වහිනවා. වාහනේ ඇතුළට දැම්මේ නැහැ. ගේ ඇතුළට දැම්මේ නැහැ. පාරෙන්ම නැවැත්තුවා. ගේ ඇතුලේ හිටපු මැදි වයසේ වැඩිහිටි පිරිමි කෙනෙක් කුඩේකුත් අරගෙන හරීම ශ්‍රද්ධාවෙන් වේගෙන් දුවලා වාහනේ ළඟට එන ගමන් සෙරෙප්පු දෙක ගැලුව ගේට්ටුව ළඟ. දැන් මං ඒත් කල්පනා කරා මෙච්චර මේ බිම මඩ වෙලා. හරිද? වැහැලා මඩ වෙලා මෙච්චර වෙලා තියෙද්දිත් සෙරෙප්පු දෙක මෙයා ගැලුවා. ඒ තරම් ශ්‍රද්ධාවක් ගෞරවයක්. ආ වාහනේ ළඟට ඇවිල්ලා මේ මං ඊට පැත්තේ දොර ඇරියා. දොර ඇරලා ඉවර වෙලා එකපාරට මගේ දිහා බලාගෙන ඉන්න මට තේරෙනවා දැන් මිනිස්සුගේ මූණ ටික ටික වෙනස් වෙනවා. හරිද? මට දැන් හේතුව තේරෙන්නේ නැහැ. මෙයා ටිකක් වෙලා ඉඳලා මගේ දිහා බලාගෙන ඉඳලා මගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේ බණට ආවේ කියලා. හරිද? දැන් මම දන්නේ ඉතින් මට කිව්වා පින්ගමක් තියනවා යන්න කළා දීලා එන්න. ඉතින් ඒ නිසා මම මගේ පැත්තෙන් වෙන්න ඕනේ දේ කරන්න මම ගියා. ගියන් පස්සේ මගෙන් අහන ඇයි බණට ආවේ කියලා. හරිද? දැන් ඉතින් මට තේරෙන්නේ නැහැ වැඩේ. මගෙන් මේ මිනිස්සු ඊට පස්සේ ඇහුවා ඇයි පන්සලේ ලොකු හාමුදුරුවෝ නැද්ද කියලා. හරිද? මට ඊට පස්සේ තමයි වැඩේ තේරුනේ. මිනිස්සේ බලන් ඉඳලා තියෙන්නේ කවුරු වෙනකන්ද? ලොකු හාමුදුරුවෝ වෙනකන්. එයාට හිතෙන්නේ නැති මේ කවුද මේ ඇවිල්ලා තින්නේ කියලා නේ. හරිද? දැක්කම් පස්සේ පොඩි හාමුදුරු කෙනෙක් කියලා තියෙන්නේ. මෙහෙ එහෙම නෑනේ නේ. එහෙම දායකයෝ නෑනේ. ඒ කියන්නේ ලොකු හාන්ටත් එක්ක දායන්ට ආරාධනා කළා ලොකු හාමුදුරු නැති වෙච්ච ගමන් මූණ වෙනස් වෙන අම්මලා ඉන්නවද නෑනේ. අපේ පන්සල් වල නම් අපි දන්න කියන සමහර තැන්වල ඉන්නවා. හරිද? එහෙම වෙන්න එපා කවදාවත්. මොකද ඒක අර පොඩි හාමුදුරුලට මානසිකව හරි ප්‍රශ්නයක්. මොකද කිව්වේ නැති වුණාට නිකන් අර බලෙන් කණ්ඩ ගිහිල්ලා වගේනේ නේ. ඒ ගණන් ගන්නෙත් නෑ. නිකන් ලොකු හාමුදුරු නැති එකට අම්මා මූණෙල්ලගෙන තමයි එළුළු ටිකක් බෙදන්නේ. ඉතින් එහෙම කරන්න එපා. ඒ හාමුදුරන්ටත් ඒ ගෞරවය දෙන්න. ඉතින් කොහොම හරි එදා මගෙන් ඇහුවා ලොකු හාමුදුරුවෝ නැද්ද? මට වැඩි තේරුණා. මනසේ ලොකු හාමුදුරුවෝ නැති නිසා තමයි දැන් අප්සෙට් එකකින් ඉන්නේ. ඊට පස්සේ දැන් මට කරන්න දෙයක් නැහැනේ. මම මොකද හැරිලායි පන්සලට යන්නේ. මම බනට ආවේ. ඉතින් මම බනට යන්න ඕනේ. ඒ නිසා මේ වාහනෙන් බැස්සා. බැහැලා යන ගමන් මිනිස්සයා ගෙනාපු කුඩේ යාටම අල්ලගෙන යනවා. හරිද? එයා ගෙනාපු කුඩේ යාටම අල්ලගෙන යනවා. දැන් මම පැත්තකින් පොඩි සයිඩ් එකක් ගහගෙන යනවා. යද්දි මට තේරෙනවා මේ වැහි පොද එනවා. ඉතින් මම කුඩේ ඇදලා ගන්න නෙවෙයිනේ මට. ඉතින් මමත් දැන් ওই කුඩේ යටින් යනවා. ඉතින් ඇත්ත. එයා කුඩේ ගෙනාවේ කාටද? මට නේ ලොකු හාමුදුරන්ට නේ. හරිද? ඒ නිසා ඉතින් එයා යාට කුඩේ අල්ලගෙන යන ගමන් සෙරෙප්පු දෙකක් දාගත්ත ගේට්ටුව ළඟින්. සෙරෙප්පු දෙක ගැලුවේ කාටද? ලොකු හාමුදුරන්ටනේ දාගත්තා. දාගෙන ගිහිල්ලා ඉස්සරහ දැන් පාදෝණය කරන තැනදී කුඩේ අකුල ගත්ත ගියා. පාදෝණය කරා පාපිහි දැම්මා. ඇතුළට ආවා මෙන්න මේ වගේ තිබ්බේ ගෙදර සාලයක් තිබ්බේ. දිග සාලේ අනර වගේ දොරේ කෙලින්ම තමයි ධර්මාසනේ. හරිද? මෙන්න මේ වගේ දැන් මෙහෙම දොර නම් වම් පැත්තේ ජනෙල් දෙකක් තියෙනවා. ඒ ජනෙල් දෙක ඇරලා තිබුණා. දොර තිබුණා. දොර කෙලින් ධර්මාසනේ. මං කෙලින් මෙහෙම ආවා. ඇවිල්ලා ධර්මාසනේ වාඩි වුණා. දැන් ගෙදර අය මේ බණට ආරාධනා කරන්න දැහැත් වට්ටිය පිළිගන්නන්න ගෘහමූලිකය හොයනවා. හරිද? මිනිස්සයා නැහැ. බලද්දි අර තමයි ගෘහමූලිකයා. හොයාගන්න නැහැ මිනිස්සයා. ඊට පස්සේ ගෙදර හිටපු කෙනෙක් දැහැත් වට්ටිය පිළිගන්නවා. දැන් හිතන්න ඔය වගේ දෙයක් සාමාන්‍යයෙන් අපිට වුණොත් මොකෝ හිතෙන්නේ? හිතනද හොඳට බණ කියන්නේ? දැන් අපිව ගණන් ගන්නේ නැතුව මම මේ අඳුරන්නේවත් නැති තැන, දන්නේවත් නැති තැන. සමහර විට මටත් අර අවුරුද්දෙන් විභාග කරේ. ඒවත් තියාගෙනනේ, ඒ සේරම තියාගෙන සේරම පැත්තකට දාලා මේ කැපකිරීමක් කරන්න. නේ මිනිස්සු වෙනින් උදව්වක් විදියට මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උපරිමයේ විදිහට තමයි මේ නැතුව මේ අපේ අත හිතින්නත් දන්නේ හාමුදුරු මහණුනාම බණ කියන්න ඕනේ. තියද මේක? නෑ ස්වාමීන් වහන්සේලා බණ කියන්න ඕනේ කියලා ගන්නෑ. ධර්මය තමන් අවබෝධ කරගන්න ඕනේ නේ. අවබෝධ කරගෙන අපේ වගකීමක් තියෙනවා. ඒක අපි කියලා දෙන එක. හරිද? ඒක නැතුව ඒක අනිවාර්යෙන් වෙන්න ඕනෙම කියලා නැති ස්වාමීන් වහන්සේලා ඕනේ තරම් ඉන්නේ වනගත වෙලා හැමනේ. තමන් වැඩ ටික කරගෙන එහෙම ඉන්නවා. ඉතින් මේක අපේ යුතුයකමක් විදිහට අපි මේ කැපකිරීම කරන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් හිතන්න දන්නේවත් නැති තැනක සත පහකට ගණන් ගන්න නැතුව නිකන් බලෙන් ඇවිල්ලා බණ කියලා යනවා වගේ තත්ත්වයක් නේ. එහෙම දෙයක් වෙද්දී ඇත්තටම මොකෝ හිතෙන්නේ? අපිට බෙදෙන හැන්දෙන් අපිත් බෙදනවා. අද බණ හොඳට කියන්නේ බාගෙට කියලා
යනවා. එහෙමනේ හිතෙන්න ඕනේ. හරිද? මම ඒ අනිත් පැත්ත හිතුවා. ඒ කියන්නේ මට පුළුවන් උපරිමේ මං කරන දැන් මට නින්දා කරා මාව ගණන් ගත්තේ නැහැ. එහෙම කියලා මමත් ඒකටම හරියන්න ඒ විදිහටම බෙදුවොතින් ඕක තව වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඒ නිසා මං හිතාත්තා ඒ දේ නෙවෙයි. මට පුළුවන් උපරිමේ. මං හිතාත්තා අද කියනවා මෙච්චර කල් නොකියපු විදිහට හොඳම බණ අද කියනවා කියලා හිතාගෙන පටන් ගත්තා. පටන් ගෙන ටිකක් වෙලා යනකොට මට පේනවා ඔලුවක් එනවා ජනේලෙන්. අර පැත්තේ ජනේලෙ තිබුණානේ. මේකෙන් දැන් ඔලුවක් ටික ටික එනවා. ඇවිල්ලා බලන් ඉන්නවා. මං අඳුරගත්ත මිනිස්සයා අර කලින් හැංගිච්ච මිනිස්සයා. හරිද? එයා ඇවිල්ලා දැන් ජනේලෙ ගාව ඉඳන් බණ අහගෙන ඉන්නවා. මට තේරෙනවා මගේ වැඩේ නම් දැන් හරි. මේ ඊට පස්සේ පුටුවක් ගෙනල්ලා ඇතුළට එන්නත් බැරුව ඇති. ඉතින් ගියපු මිනිස්සයානේ. ජනේලෙ ගාවින් පුටුව තියාගෙන ඉවරනකම් බණ ඇහුවා. ඇවිල්ලා ඊට පස්සේ බණෙන් පස්සේ මගේ ළඟට ඇවිල්ලා මාව අගය කරලා ඉවර වෙලා බණ හොඳයි කියලා ඉවර වෙලා මට කිව්වා මාත් වෙන ඔබ වහන්සේත් එක්ක ලොකු හාමුදුරුවෝ හම්බෙන්න යන්න. දැන් මං ආයි බය වුණා මොන ගිනි හිටියද දන්නේ නැහැනේ. හරිද? ඊට පස්සේ කිව්වා නෑ ඔබ වහන්සේ බණට එවපු එකට නායකහාන්ට පින් දෙන්න ඕනේ කියලා පන්සලට එනවා කියලා යන ගමන් වාහනේ මං ඉස්සරහින් නැග්ගා. එයා ඇවිල්ලා පිටිපස්සෙන් වාඩි වුණා. වාඩිලා යන ගමන් මට කියනවා හාමුදුරනේ මට ওই ගොඩාක් ප්‍රසිද්ධ තනතුරු තියෙන මේ ගොඩාක් නායකහාලගේ නම් ටිකක් කියලා කිව්වා. මේ හැම නායක හාමුදුරෙක්ම වගේ මං අඳුරනවා. මං ඒ හාමුදුරලා බණ වලට වඩම්මලක් තියෙනවා. මං මෙහෙ නෙමෙයි මෙන්න මේ කොළඹ පැත්තේ කොහේ හරි කිව්වේ. මේ යනකොට හම්බෙද්ද දන්නේ නැහැ කොහෙන් හරි. හරිද? මේ කොළඹ පැත්තේ කොහේ හරි එයා මහගෙදර එහෙ. ඉතින් මෙහෙ එයා ඉන්න කොළඹ මට තැන මතක නැහැ. එහාට ඔය හාමුදුරලා වඩම්මල පින්කම් කරනවා කිව්වා. මට වැඩේ තේරුණා. අපේ ඇඹිලිවිටිය පන්සලේ නායක හාමුදුරුවොත් ප්‍රසිද්ධ මේ නායක හාමුදුරු කෙනෙක්. ඉතින් ඒ වගේ හාමුදුරු කෙනෙක්ට ආරාධනා කළා මං වගේ ගියාම හිතන්නේ නැති ඇති තනතුරකුත් නැහැ. හරිද? ඇඟපතකුත් නැහැනේ. හරිද? අර නායක හාමුදුරුවෝ වගේ බැලුවම මේ පෙනුමකුත් නැහැ. ඉතින් හිතෙන්නේ නැති මේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලානේ. හරිද? ඊට පස්සේ මට වැඩේ තේරුණා. මිනිස්සුන්ට වෙලා තියෙන ධර්මයේ විස වෙලා. ඇයි අර නායක හාමුදුරුවෝ ඕනෝට වැඩිය අඳුන ගන්න ගියාමත් සමහරු ඉන්නවා ධර්මයේ විස වෙනවානේ. හොරනින්ද ඉන්නේ හැරවන්න පුළුවන්ද? හොරට නිදාගෙන ඉන්න කෙනෙක් අපිට පුළුවන් ද හැරවන්න බෑ. වතුර කෝප්පයක් නේ බාල්දි පිටින් ගිහින් ගැහුවත් ඒ මනුස්සයා නැගිටින්නේ එයාට ඕන වෙලාවට නේ. ඇත්තට නිදාගෙන ඉන්න කෙනා හැරවන්න ලේසි නේ. ධර්මය නොදන්න කෙනා ධර්මයට යොමු කරන එක තරමක් ලේසි. ධර්මය දැනගෙන අධර්මයට ගියපු කෙනාට වඩා. ඔය සමහර පන්සල්වල ඉන්නවා මෙහෙ නැතුව ඇති. සමහර පන්සල්වල ඉන්නවා ටික කාලයක් නායක හාමුදුරුවෝ අඳුරගත්තන් පස්සේ එයා හිතා ගන්න එයා තමයි පන්සලේ නායක හාමුදුරුවෝ කියලා. සමහර ගිහියත්ෝ ඉන්නවා. හරිද? අපි පන්සලට ගිහලා වැඩක් කරගන්න ගියාම නායකහන්ට කලින් එයාව හම්බෙන්න ඕනේ නේ. එහෙම උපාසකයත්ෝ ඉන්නවා. එහෙම අය ඔය දැකලා ඇති. ලොකු හාමුදුරුවෝ එහෙම මේ ඕනෝට වඩා අඳුරන්න ගත්තම අනිත් ඔය පොඩි හාලට තියෙන ගෞරවේ නැති වෙනවා. නායකහන්ට තියෙන ගෞරවේ නැති වෙනවා. මට තේරෙන මිනිස්සුන්ට වෙලා තියෙන එක කොහොම හරි ඇවිල්ලා පන්සලට ඇවිල්ලා එදා නායකහරු හිටියේ නැහැ. ඒ නිසා මම ගියේ දෙවෙනි හාරුන්ට එක්ක කතා කරලා ඒකට ස්තුති කරලා පින් දීලා ගියා. දැන් මම කියන්නේ හිතන්න අපිට නින්දා කරා. ඔය නින්දාව එදා මට දරා ගන්න බැරි වුණා නම් ඒකට මාව ගණන් ගන්න නැතුව ඉද්දි තප්පරයක් පාසා මම හිතුවා නම් ඇයි මට එහෙම කරේ? ඇයි මාව ගණන් ගත්තේ නැත්තේ? ඇයි මාව ප්‍රතික්ෂේප කරේ? මේක මම දැන් ඇත්තටම අපිට ගොඩක් වේදනයි හොඳ කරන්න ගිහිල්ලා වැරදුනාමනේ. හරිද? මම මේ කැපකිරීමක් කරලා මේ බණපදයක් කියලා මිනිස්සුන්ට කියලා දෙන්න මෙච්චර හදද්දි ඇයි එහෙම ප්‍රතික්ෂේප වුනේ? එහෙම හිතද්දි මම මානසිකව වැටෙනවද නැද්ද? වැටෙනවා. අඩුම මට බණ කියන එක හෝ කිසිම දෙයක් ලස්සනට කරන්න බැරි වෙනවා. හැබැයි කම්පා නොවුනොතින් නේ ඒක ගැන මම වැඩි ගණන් ගත්තේ නෑ. ඒක ගැන මම වෙනසක් වුන්නේ නෑ. මට පුළුවන් ඉදිරි උපරිමයට බණ කිව්වා. අන්තිමේදී නින්දා කරපු එක්කෙනාගේ නින්දාවත් වෙනස් වුණානේ. හරිද? ඒ නිසා ආරාධනා කරනවා මිනිස්සු නින්දා කරයි, අපහාස කරයි, චෝදනා කරයි. හොඳ කරන්න හොඳද? ලංකාවේ හැටි ඒක. හොඳ කරන්න අයි බැනුම් අහන්න බලාගෙන නේ. නැතුව මේකේ හොඳ කරන්න බෑ. නේ හොඳ කරන්න බැනුම් අහන්න බලාගෙන. ප්‍රශංසාව වගේම තමයි මොකක්ද දෙන්නේ? නින්දා වෙනවා. සූදානම් නැත්තම් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. අඩුම තරමින් පවුලෙවත් ලස්සන ජීවත් වෙන්න බෑ. පවුල් ජීවිතයක වුණත් ලබන්න කැමති නින්දාවද ප්‍රශංසාවද? ප්‍රශංසාව. ඒ නිසා ආරාධනා කරන වැඩි හරියක් පවුල්වල ප්‍රශංසාවම තියාගන්න පොඩ්ඩ ඇත්තම් ගෙදර ඉන්න අය ප්‍රශංසා කරන්න. හරිද? ඒක හරි වටිනවා. දැන් ගෙදර අම්මා රහාට කෑම උයලා ගෙනාවට කවදාවත් ඕක රහයි කියනවද? හරි අඩුයිනේ. දැන් හිතන්න හොඳට රහට මාළු ටික හදාගෙන එනවා. හරිද? ගෙනල්ලා මහත්තයර දරුවන්ට දෙනවා. මාළු ටික දැන් හරිම රහයි. තාත්තලා මොකෝ කියන්නේ? කෑම ටික රහයි කියනවද? නැහැ. කියන්නේ අලුත් මාළුනේ.
අලුත් මාළු නිසා තමයි රස. ඒ කියන්නේ අම්මා උයපු නිසා නෙමෙයි මාළු අලුත් නිසා. හරිද? ප්‍රශංසාව හරි අඩුයි අපේ පවුල්වල. නේ හොඳක් කරාම අගය කරනවා අඩුයි. දරුවෙක් එහෙම දරුවෝ හදන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි පොඩි හොඳක් කරත් ප්‍රශංසා කරන්න. නේ අපි කරන්නේ එහෙම නේ. පොඩි වැරද්දක් කරපු ගමන් අවුරුදු ගණන් පළු යනකම් ඕකට බයිනවා නේ. ඕකට අපහාස කර කර ඉන්නවා. එතකොට වැරද්දට තියෙන බය ලැජ්ජාව නැති වෙලා යනවානේ. ඒ නිසා මතක තියාගන්න පවුල් ඇතුලේ ප්‍රශංසාව වැඩි කරන්න, නින්දාව අඩු කරන්න. හැබැයි කොච්චර අඩු කරත් නින්දා විඳින්න නැතුව පවුල් ජීවිත ගත කරන්න පුළුවන්ද? බෑ. කොච්චර කරත් බෑනේ. නින්දා විඳින්න වෙනවානේ තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන්, තමන්ගේ භාර්යාවගෙන්, දරුවන්ගෙන්. ඕක දරා ගන්න අමාරුම දෙයක්. හරිද? ඒක දරා ගන්න අමාරුම දෙයක්. මොකද තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් නේ, තමන්ගේ බිරිඳගෙන්, තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ දෙමව්පියන්ගෙන් අපහාස විඳින එක. ඒ නිසා නින්දාවෙන් අපිට පැනලා යන්නත් බෑ. එහෙනම් මොකෝ කරන්න ඕනේ? සූදානම් වෙන්න. පැහැදිලිද මේ කියන ටික? නේ? ඒ නිසා මේ හැම එකටම සූදානම් වෙන්න. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා. නේ? කාරණා 6යි. අනිත් දෙක මොකද්ද? සැප, දුක. නේ? සැප ජීවිතේ විඳිනවා වගේමයි ඒ කෙලවර දුකක් තියෙනවා. දුක් ජීවිතේ විඳිනවා වගේම තමයි හැමදාම දැන් අපි කියනවනේ දැන් මේක අපි එක පැත්තක්නේ දැන් කතා කරේ. ලාභ ලැබෙනවා. එහෙනම් අලාභ වෙන නිසා සූදානම් වෙන්න කිව්වනේ. හරි. ඒ වගේම තමයි මේ යසස ගොඩ නැගෙනවා. හැබැයි අයසත් ගොඩ නැගෙන්න පුළුවන් නේ. අද කොච්චර හොඳට හිටියත් සේරම හෙට නැති වෙන්න පුළුවන් නේ. ප්‍රශංසා විඳිනවා වගේම තමයි නින්දාවටත් සූදානම් වෙන්න. ඕකේ අනිත් පැත්තත් එහෙමයි. ඒ කියන්නේ දැන් අපි කියන්නේ සැප විඳිනවා දුකත් එනවා කියන එකනේ කතා කරේ. හැබැයි අද දුක් විඳිනවා කියලා හිතන්න. ඒ වගේම තමයි ඒ දුක හැමදාම තියනවාද? නෑ. සතුටු වෙන්න දවසක් එනවා. ඒ නිසා මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. දවසක් එයි ඔය ඇත්තන්ගේ ජීවිතේ ප්‍රශ්න පිට ප්‍රශ්න එන. නේ? දේවල් අතෑරලා යන්න හිතෙන. තමන්ට තමන්ව එපා වෙන. තමන්ට තමන්ව කලකිරෙන. තමන් වැඩියෙන්ම ආදරය කරන අය කලකිරෙන. තමන්ට තමන්ව එපා වෙලා තමන්වත් නැති කරගන්න හිතෙන. ප්‍රශ්න පිට ප්‍රශ්න එන, දේවල් නැති වෙන, නිന്ദා විඳින, දුක් විඳින දවසක් එයි. එදාට මොකෝ කරන්න ඕනේ? එදාට අල්ලගෙන ඉන්න. එදාට හයියෙන් අල්ලගෙන ඉන්න. එදාට ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් වීම. හරිද? මතක තියාගන්න අර ජීවිතේ තියෙන පොයින්ට් නේ. ඒ කියන්නේ විශේෂ තැන් තියෙනවා. ඒ තැන් තමයි ඔය එන්නේ නේ. දුක් විඳින්න ඕනේ ජීවිතේ ලස්සන වෙන්න. හරිද? ඒ දුකක් දැටිව විඳින වෙලාවට හැමදේම අතාරින්න හිතෙන වෙලාවට මෙන්න මේ බණ ටික මතක් කරගෙන එතන ඉවසන්න. එතන අල්ලගෙන ඉන්න. ඒ කාලේ අමාරුවෙන් හරි පහු කරන්න නේ. අමාරුවෙන් හරි කාලය පහු කරන්න හේතුව දුක හැමදාම තියෙන්නේ නෑ. හරිද? කොච්චර කල් ගිහිල්ලා හරි සමහර විට මේ හිතනවා වගේ පැයෙන් දෙකෙන් දුක සතුටක් වෙන්නේ නැහැ. හිතනවා වගේ දවසෙන් දෙකෙන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අවුරුද්දෙන් දෙකෙන් නොවෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක් ජීවිතේ අවුරුදු ගාණක් විඳපු දුක්, කාපු කටුනේ, අහිමි වෙච්ච අහිමිවීම හැමදේම අමතක කරලා සතුටු වෙන්න දවසක් කවදා හරි එයිනේ. එදාට ඔබ සතුටු වෙන්න ඕනේ. එදාට ඔබ හිතන්න ඕනේ අර වැටෙන්න ගියපු වෙලාවේ, මැරෙන්න හිටිච්ච වෙලාවේ, දාලා යන්න හිටිච්ච වෙලාවේ අල්ලගෙන හිටපු නිසයි, ඉවසපු නිසයි අද මම මෙහෙම සතුටින් ඉන්නේ. එදා එහෙම අල්ලගෙන හිටපු එක පාඩුවක් නෑ. එහෙම හිතෙන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා දුක් විඳින එක සාමාන්‍යයි. සැප විඳින එක සාමාන්‍යයි. හැමදාම සැප තියෙන්නෙත් නෑ. හැමදාම දුක තියෙන්නෙත් නෑ. සැප කියන එක නැත්තේත් නෑ. දුක කියන එක නැත්තේත් නෑ. ඒ නිසා මේ හැම දෙයකම අපි සූදානම් වෙන්න ඕනේ මේවා දරා ගන්න. පැහැදිලිද? පැනලා යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. මේ කවදාවත් දුක් විඳින්න නැති විදිහට පැනලා යන්න. හරිද? මැරිලා ගියත් දුක් විඳින එක නවත්තන්න පුළුවන්ද? බෑ. සමහරු හිතනවානේ ජීවිතේ නැති කරගත්තා නම් හරි සේරටම මේක තමයි උත්තරේ. ආයි නම් දුක් නෑ. සංසාරය ගැන අවබෝධයක් නැති නිසා. සංසාරය ගැන අවබෝධයක් තියෙනවා නම් දන්නවා මේ මනුස්ස ලෝකෙන් ගැලවිච්ච දවසට විඳවන්න තියෙන විඳවීම තරම් විඳවීමක් ආයි නැහැ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙන් උපරිම ප්‍රයෝජන ගන්න, හැමදේම දරා ගන්න, වෙනස් වෙන්න එපා. මොකද කරන්න දෙයක් නැහැ නේ. හරිද? අටලෝ දහම අපිට පොදුයි. කරන්න දෙයක් නැහැ. ඒ නිසා වෙනස් වෙන්න එපා. ලාභ ලැබෙද්දි දරා ගන්න, වෙනස් වෙන්න එපා. අලාභ ලැබෙද්දි දරා ගන්න, වෙනස් වෙන්න එපා නේ. යසස ගොඩ නැගෙද්දි ඔළුව දුම ගන්න එපා නේ. මට තමයි දැන් හැමෝම ගෞරව කරන්නේ, හැමෝම මගේ තමයි දැන් කීර්තිය ගොඩ නැගෙන්නේ, මම තමයි දැන් මේකේ එක, මම තමයි මේ ගමේම චරිතය. කවදාවත් එහෙම හිතන්න එපා. හොඳම චරිතෙත් ඒ ගොඩ නැගෙන යසස ඊළඟ දවසේ අයසක් වෙන්න බැරි කමක් නැහැ. කීර්තිය අපකීර්තියක් වෙන්න බැරි කමක්
නැහැ නේ. ඒ නිසා යසස විඳිද්දී අයස විඳින දවසට ඉන්නත් සූදානම තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ කන්දක් නගිද්දී මගදී හම්බ වෙන අයව උඩට යද්දී අමතක වෙන්න බෑ. හේතුව ඒ අය මතක තියාගෙන ඒ අයත් එක්ක සුහද වෙන්න ඕනේ. හේතුව තමයි කවදා හරි පල්ලෙහාට බහිද්දී ආයි ඒ අය තමයි අපිට හම්බ වෙන්නේ නේ. ඒ නිසා යස අයස ඊළඟට නිന്ദා ප්‍රශංසා ලබන්න. හැබැයි නිന്ദාවටත් සෝදානම් වෙන්නනේ. අදින් පස්සේ මිනිස්සු ඕනකට වඩා හොඳ කියාගෙන එද්දී වැරදි විදිහට දකින්න එපා. මේ මිනිහා නම් අනිවාර්යෙන් බණී කියලා හිතන්න එපා. හැබැයි සූදානම් වෙන්න නේ. ඒ හොඳ වැඩියෙන්ම කියන අය බැන්නොතින් ඒක දරා ගන්න සූදානම් වෙන්න නේ. ඒ නිසා නිന്ദා විඳින්න සූදානම් වෙන්න සහ නිന്ദා විඳිද්දි තේරුම් ගන්න අද කොච්චර නිന്ദා වින්දත් මේක හැමදාම නැහැ. නිසා අනවශ්‍ය විදිහට කිසිම දෙයකට කලබල වෙන්න එපා. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. පැහැදිලිනේ? සැප විඳිද්දි මතක තියාගන්න දුක ළඟ ළඟම කැරකෙනවා නේ. අද හොඳට සතුටින් hina වෙලා ඉන්න. හෙට ඉඳන් සමහර විට hinaව අමතක වෙන විදිහ වැඩ වෙන්න බැරි කමක් නැහැ. ආයි කවද hinaවක් මූණට එයිද කියන්න බෑ. එහෙමයි ජීවිත වෙනස් වෙන්නේ. හොඳද? ඒ නිසා ඒකට සූදානම් වෙන්න, දරා ගන්න සූදානම් වෙන්න, දුක් විඳින්න, දුක් විඳිද්දි සූදානම් වෙන්න. මේ දුකත් හැමදාම නැහැ. පැහැදිලිද? මේවා අමාරුයිද? පුහුණු කරන්න හොඳද? පුහුණු වෙන්න සූදානම් වුණොත් ඇත්තටම ජීවිතේ හරි සරලයි නිදහස්. මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මගේ ජීවිතේ මං කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඩුම තරමේ මේ බණ ටික ඇහුවා කියලා ඔබ මට ගරු කරાવી. මං යනකොට මට වඳීවි. නේ මං බණ ඇහුවා කියලා මට ප්‍රශංසා කරේ. කවදාවත් මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ බණ ටික කියලා ඉවර වෙලා නැගිටලා යද්දී ඔබ අහක බලාගෙන හිටියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට ප්‍රශ්නයක් නෑ. ඔබ මාගේ අහක බලාගෙන යනකොට මට දොස් කිව්වත් ප්‍රශ්නයක් නෑ. මොකද මම ඒව මගේ ප්‍රශ්න කරගන්නේ නැති නිසා. අඩුම තරමේ මම ඇත්තටම ජීවිතේ පුරුදු වෙනවා. දැන් සමහර විට අපේ ගෙවල් වලත් ප්‍රශ්න නැතුවාම නෙවෙයි සමහරලාට කියනවා ගෙවල් වල ප්‍රශ්නත්. හැබැයි ඉතින් මට පුළුවන් විදියට උපදේශයක් දෙනවා හැර ඒ ප්‍රශ්න අල්ලගෙන මෙහි ඉඳන් දැඟලුවා කියලා මට ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. ඒව මම තේරුම් අරගෙන අඩුම සමහර වෙලාවට මං පවුලේ ප්‍රශ්නවත් මගේ ප්‍රශ්න කරගන්නේ නෑ. මං මගේ ළඟම හිතවතෙක් ගියුණත් මං කියන්නේ ප්‍රශ්න තියෙනනම් දැනගෙන උපදේශයක් දෙන්න පුළුවන් නම් එහෙමයි. හැබැයි කවදාවත් අනුන්ගේ ප්‍රශ්න මම නම් හොය යන්නෙත් නෑ. අනුන්ගේ ප්‍රශ්න වැඩකුත් නෑ. මේ මගේ ප්‍රශ්න ටික මං හිමිහිට විසඳ ගන්න ගමන් ඉන්නේ. හරිද? අපිත් තාම නිවන් දැකලා නෑ. ඒ නිසා අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එක නවත්තන්න සහ අනුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක නවත්තන්න. පැහැදිලිනේ? බලාපොරොත්තු ගොඩනගා ගන්න. හැබැයි මොන වෙලාවෙ නැති වේද කියන්න බෑ. සූදානම් වෙන්න. පැහැදිලිද? එහෙම වුණොත් ජීවිතේ විඳවීම අඩුයි නේ. පසුතැවීම අඩුයි. කලකිරීම අඩුයි. මේ කියපු කාරණා ටික පැහැදිලි නේ? තේරුණානේ? හරි. ඔන්න ඕක බුදුදහම කියන්නේ මම ඒකයි කිව්වේ ප්‍රශ්න වලින් පන්නලා දාන්නේ නැහැ. ප්‍රශ්න වලට අපිව සූදානම් කරනවා. සූදානම් වෙන එකයි වටින්නේ. බුදුහාඳුරුවන්ටත් නිന്ദා විඳින්න උනාද නැද්ද? උනානේ. හැබැයි උන්වහන්සේ ඒවයින් සැලුනේ කම්පා වුනේ නැහැ. බුදු උනත් නිന്ദා විඳින්න වෙනවා. බුදු උනත් අලාභ වෙනවද නැද්ද? වෙනවා. බුදු උනත් ලාභ අලාභ පොදුයි. යසස අයස පොදුයි. නිന്ദා ප්‍රශංසා පොදුයි. සැප දුක පොදුයි. ඒ නිසා Taman කොච්චර හොඳට හිටියත් සමාජය වෙනස් වෙන්න බැරි කමක් නැහැ. වඩා ලේසි මෙන්න අවසානයේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඔය අපිට බණිනකොට මේ සමාජය වෙනස් වෙද්දි වඩා ලේසි එළියේ මිනිස්සු වෙනස් කරන එකද ඇතුලෙන් Taman වෙනස් වෙන එකද? එහෙනම් ඔය කතා හදන ගානට මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඒ අයට අපිට කිව්වට වඩා දෙකක් අපි කියන්න යනවා කියලා හිතාගෙන යන්නේ ඒක නේ. අපිට කිව්වට ඔය මිනිහගේ මීට වැඩි ඒව තියෙන්නේ කියලා ඒ මිනිහගේ වැරදි ඊට වඩා හොයන එක ඒවා මේවා නවත්තන්න නේ. හරිද? Taman ගැන හොයන්න, Taman වෙනස් වෙන්න. මිනිස්සු ලෝකයක් දොස් කිව්වත් කමක් නැහැ. Tamanගේ හදවතට අනුව Taman දන්නවා නම් Taman නිවැරදි කියලා ඕන කෙනෙක්ට දොස් කියන්න දෙන්න. ඕන කෙනෙක්ට අඩුපාඩු කියන්න දෙන්න ගණන් ගන්නවත් එපා. හැබැයි Tamanගේ හදවතට එකඟව Taman දන්නවා නම් Taman වැරදි කියලා ලෝකයක් දොස් කිව්වා හෝ නැතා ඒ වැරදි හදාගන්න. පැහැදිලිනේ? ඒ නිසා Taman එක්ක Taman ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න. තනියෙන් ජීවත් වෙන්න බෑ. මිනිස්සු එක්ක අපි යන්න ඕනි. ඒ නිසා ඒ අයත් එක්ක සුහඳව කටයුතු කරන්න, බලාපොරොත්තු ගොඩනගා ගන්න. හැබැයි හැම බලාපොරොත්තුවම ඕන තප්පරයක නැති වෙන්න පුළුවන්. සූදානම්මින් ඉන්න. ඉතින් ජීවිතේ පුරුදු කරගන්න. එහෙම වුණොත් හරි නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. නිදහසේ නිදා ගන්න පුළුවන් නේ. ආයි ඉතින් අමුතු මහලුකු දේවල් නැහැනේ හිතේ. නේ හෙට දවසේ ගැන හෙට ඇහැරුණොත් කරන්න පුළුවන් ටික කරනවා. නැත්තම් ඉතින් නෑ. ඒ නිසා හරි නිදහස්. ඒ නිසා නිදහසේ ජීවත් වෙන්න මේ අටලෝ දහම ගැන අවබෝධයෙන් ජීවිතේ හදාගන්න. ඉතින් ඔන්න ඔය කාරණා ජීවිතේට එකතු කරගන්න කියලා අපි අත් හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් අද දවසේ